කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය ව්‍යාපාරික ඔබට දැනුම ලබා දීමේ පරමාර්ථයෙන් පවත්වන බිස්නස් ඔන්ලයින් වෙබින වැඩසටහනේ තවත් එක සුවිශේෂී දිනයක් අද. අද දවසේදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදිහට අපි ස්මාර්ට් ටූල්ස් භාවිතා කරමින් ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න ව්‍යාපාර කටයුතු වඩාත් පහසු කරගන්නට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියන එක සම්බන්ධයෙන් අද දවසේදී පැය දෙක කාලයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපට විශේෂ පුද්ගලයෙක් මේ අවස්ථාවට සම්ප්‍රදායකත්වයේ සපයනවා. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කාලිංග ගුණවර්ධන මැතිතුමා එතුමා මේ අවස්ථාවත් සම්බන්ධ වෙනවා. හැමෝටම සුබ දැසනක්. අයිබෝන් අපි මූලික වශයෙන්ම අද කතා කරන්න මේ කොහොමද අපි මේ ස්මාර්ට් යෙදවුම් පාවිච්චි කරලා ඔයාලගේ ව්‍යාපාර සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ මම හදපු පොඩි PowerPoint slide එකක් තියෙනවා. අපි ඒකත් එක්ක යමු. එතකොට මම කැමති මේ ඔයාලත් එක්ක කතා කරද්දී ඇත්තටම මේ මැදින් හරි ප්‍රශ්න අහනවට මම හරි කැමතියි. ඒකින්ද ප්‍රශ්න අහන්න. දැන් මූලික වශයෙන්ම ඔයාලගේ මේ තියෙන මේ ව්‍යාපාරවලදී තියෙන දැනට තියෙන මූලිකම ගැටලු මොනවද කියන නිකන් දැනට පුළුවන්ද මේ තියෙන chat box එකට එවන්න පුළුවන්ද දැනට තියෙන මූලිකම ගැටලු වලින් එකක්. දැන් එක එක ප්‍රශ්න තියෙනවා එක එක ව්‍යාපාරවලට. එතකොට දැනට තියෙන මූලිකම ප්‍රශ්න මොනවද? ඒ කියන්නේ ඔය ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනකොට තියෙන සල්ලි කියන ප්‍රශ්නේ ඇරෙන්න ඉතුරු ප්‍රශ්න මොනවද කියලා විටින් විට කියන්න පුළුවන් නම් හරි. දැන් අපි මූලික වශයෙන්ම අද අපි කතා කරන්න යන්නේ මේ කොහොමද ප්‍රායෝගිකව ව්‍යාපාර කියන්නේ කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර වලට මේ තියෙන යෙදවුම් ටූල්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා බිස්නස් එකකදී. එතකොට මේ අද අපි කතා කරන ඒවා කීපයක් තියෙනවා. එකක් තමයි අපි කොහොමද මේ ගොඩක් ව්‍යාපාර වලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කස්ටමර්ස් ලබාගන්නේ කොහොමද කියලා. සහ මේ අපි සේල් එකක් ඉවර කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒ සම්බන්ධව අපි කතා කරනවා. අපිට ඊළඟට තියෙන ගොඩාක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මාකටිං කරන්නේ කොහොමද කියලා. මේ මාකටිං කරන්නේ කොහොමද කියන එක සම්බන්ධවත් අපි යම් මට්ටමකට කතා බහක් ගෙනියනවා. ඒකට අවශ්‍ය කරන ටූල්ස් මොන හරි තියෙනවද කියලා අපි කතා කරනවා. ඊළඟට දැන් අපි වැඩක් කරලා ඉවරනම අපි කොහොමද ඉක්මනට සල්ලි ගන්නෙ බිස්නස් එකකට. ඒකත් අපි කතා කරනවා. ඊළඟට මේ දැන් මේ වෙනකොට සාමාන්‍ය ලෝකෙ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI වලින් යම් මට්ටමකට වෙනසක් වෙමින් සිද්ධ වෙනවා. එතකොට ඒක කොහොමද අපි පාවිච්චි කරන්නේ ව්‍යාපාරවල සුබසිද්ධිය උදෙසා කියන එක අපි කතා කරනවා. ඊළඟට අපි කොහොමද අපි දන්න දේවල් මේ ඒ කියන්නේ අපේ ව්‍යාපාරය සම්බන්ධ දේවල් අර ලොකු බිස්නස් තියෙන ලොකු ස්ටොක් මාකට් එකේ තියෙන බිස්නස් එකක් කරන විදිහට කොහොමද අපි අපේ තියෙන ස්මෝල් මීඩියම් එන්ටර්ප්‍රයිසස් වල ඒවා මේ මහජනතාවට ගෙනියන්නේ කියන එක. ඊළඟට මේ අපි කොහොමද මේ වැඩ ටික මේ හරියට ඕගනයිස් කරගන්නේ ආයතනයක් ඇතුලේ. ඔන්න ඔය කරුණු 6 ඇතුලේ අපි කතා කරනවා කොහොමද ව්‍යාපාරයක් ඉක්මනට කරන්නේ කොහොමද කියලා. එතකොට දැනට තියෙන තත්ත්වෙත් එක්ක දැන් ඉස්සරට සාපේක්ෂව දැන් අවුරුදු 5කට 6කට කලින් තිබ්බට වඩා මේ අපිට හම්බෙලා තියෙන සමබිමක්. ඒ කියන්නේ දැන් ඔබලාට හම්බෙන ටූල් කියන්නේ විශේෂයෙන් ඉස්සර ඔය ලොකු කම්පනීස් වලට ඒ කියන්නේ විශාල බ්‍රාන්චස් 100 ගණක් තියෙන කම්පනි එකකට තිබ්බ ටූල්ස් වලට සමාන ටූල්ස් දැන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට තියෙනවා. දැන් ඒ කියන්නේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ ඒවා ෆ්‍රී ඒවා තියෙනවා. ෆ්‍රී ටූල්ස් තියෙනවා. සමහර ඒවා පොඩි මුදලක් ගෙවලා ගන්න වෙයි. නමුත් ඒ ගෙවලා ගත්තත් දැන් අර කලින්ට සාපේක්ෂව අපිට හම්බෙලා තියෙනවා මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මේ බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් සහ ස්මාර්ට් විදිහට වැඩ කරන්න පුළුවන් ටූල්ස් වලට ඇක්සස් හම්බෙලා තියෙනවා. එතකොට ඒ ප්‍රවේශය හම්බෙලා තියෙන ඉඳ අපිට පුළුවන් ව්‍යාපාර අර කලින් කරාට වඩා එහෙම නැත්නම් අපේ ඊට උඩ පරම්පරාව කරාට වඩා
හොඳට මේ වැඩේ කරන්න. එතකොට ඒක ඊටාම වැදගත් අවස්ථාවක් කියලා තමයි මම දකින්නේ. එතකොට මේ ඒක අපි කොහොමද කරන්න කියලා බලමු. දැන් ඔය ගොඩක් වෙලාවට ව්‍යාපාර වලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කස්ටමර්ස්ලා හොයාගන්නේ කොහොමද කියලා. එතකොට මේ එතකොට මේ දැන් කස්ටමර්ස්ලා හොයාගන්න කියන එක දැනට ගොඩාක් වෙලාවට ව්‍යාපාරවලදී වෙන්නේ කටවචනෙන්. ඒ කියන්නේ word of mouth වලින්. ඒ කියන්නේ මේ අහවලා හොඳයි කියලා එන ක්‍රමවේදය තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ලෝකේ මේ මිනිස්සු ඇත්තටම පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට හම්බෙන හොඳම ප්‍රොඩක්ට් එක නේ. ලෝකේ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක නේ මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒක තවදුරටත් කියනවා නම් දැන් අපි ගත්තම ඔය තියෙන ප්‍රසිද්ධ සබන් කැටයක් තියෙනවා. අපි ඉස්සර පොඩි කාලේ නම් පාවිච්චි කරන සබන් කැටයක්. එතකොට ඒක රෙදි හොදන්න තමයි අතරම ගන්නෙ. එතකොට මේ සබන් කැටේ මිනිස්සු පාවිච්චි කරන්නේ ඒක තියෙන ලෝකේ තියෙන හොඳම සබන් කැටේ හින්දාද? එහෙම නැත්නම් ගමේ කඩේට වෙනකම් මේ සබන් කැටේ තියෙන හින්දාද? එහෙම සබන් කැටයක් තියෙනවා කියලා මිනිස්සු දන්න හින්දාද? ඇත්තටම ගත්තොත් මෙහෙම සබන් කැටයක් එතන වැඩ දෙකක් වෙනවා එක ළඟ. එකක් තමයි මේ සබන් කැටේ හැම කඩේකටම ගමක් ඇතුළේ තියෙන පොඩි කඩේකට පවා ගිහිල්ලා තියෙනවා. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ එහෙම සබන් කැටයක් තියෙනවා කියලා මිනිස්සු දන්නවා. එතකොට මෙන්න මේක තමයි විශේෂම දේ. ඒතකොට මේක මේ මාකටිං සම්බන්ධ දෙයක් තමයි. එතකොට මතක තියාගන්න ඕනේ තමයි අපි ව්‍යාපාර කරද්දී ව්‍යාපාරවල තියෙන මූලිකම සංකල්පය තමයි දැන් මේ අපි හිතනවා අපි ගාව තියෙන්නේ හොඳම ප්‍රොඩක්ට් එක කියලා. ඔව් වෙන්න පුළුවන්. ඒක හොඳම ප්‍රොඩක්ට් එක වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අය කියන දෙයක් තමයි මේ ප්‍රොඩක්ට් එක විකුණ ගන්න බෑ කියන එක. ඒතර විකුණ ගන්න බැරි වෙන්න මූලිකම හේතුව තමයි එහෙම ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියලා මිනිස්සු දන්නේ නැහැ. එතකොට මිනිස්සු දන්නේ කොහොමද දැනගන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි කතා කරන්න ඕන. එතකොට පළවෙනි එක තමයි මේක විසිබිලිටි ගැප් කියන්නේ. ඒ කියන්නේ ඒක එහෙම දන්නේ නැහැ කියන්නේ. අනිත් කාරණය තමයි දැන් කස්ටමර් කෙනෙක් දැනගත්ත කියන්නකෝ. ඒ දැනගත්ත මේ කස්ටමර් කොහොමද සේල් එකක් ඉවර වෙනකන් ගෙනියන්නේ. ඒකට කියනවා පයිප්ලයින් ගැප් කියලා. දැන් ඕක අපි දන්නෙත් නැහැ. අපි ඕක කරගන්නෙත් නැහැ. ඊළඟට හිතන්න සමහර වෙලාවට කස්ටමර් කෙනෙක් එනවා. මේක සමහර ව්‍යාපාරවලට මෙතනදී අදාළ වෙයි. හැබැයි එයා ඇවිල්ලා ආපහු මේ ඒ කස්ටමර් කියනවා හරි මම කතා කරලා බලන්නම්. මම හිතලා බලන්නම් කියලා යනවා. එහෙම ගියන් පස්සේ හරි එහෙනම් එයා අපෙන් බඩු ගන්න නැහැ කියලා නෙගටිව් විදියටම හිතලා එයාව අතහැරලා දානවා. හැබැයි සමහර අය ඉන්නවා ස්මාර්ට් අය ඉන්නවා මේගොල්ලන්ව ලියාගෙන කොලේක ලියාගෙන හරි එක්සෙල් ෂීට් එක තියාගෙන හරි මොනම විදිහකට තියාගෙන මේගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර්ස් තියාගෙන ඒගොල්ලන්ට ආපහු කතා කරන එක ෆොලෝ අප් එකක් කරනවා. දැන් එහෙම කරලා මේක ඇත්තරම මේ ඉතාලම පොඩි තැන ඉඳන් පටන් ගන්න පුළුවන් දෙයක්. මෙන්න මේ ෆොලෝ අප් කැප් එකක් ගොඩාක් වෙලාට ව්‍යාපාරවලට තියෙන ප්‍රශ්නයක්. ඒතර මේ ටික අර word of mouth කටවචනෙන් එහා ගියපු ක්‍රමයක් ඕන වෙනවා අපිට මේ මෙන්න මේ කස්ටමර්ස්ලා හොයාගන්න. එතකොට මම ආයෙත් මෙතනදී කියන්නේ ලෝකෙ මිනිස්සු පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ට හම්බෙන ලෝකේ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක නෙවෙයි. ඒගොල්ලන් පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ට ඇක්සස් තියෙන සහ දන්න ප්‍රොඩක්ට් එක තමයි. එතකොට අපි කොහොමද ඒ දන්න බිස්නස් එකක් වෙන්නේ? අනිත් මිනිස්සු දැනගන්න පුළුවන්, අනිත් මිනිස්සු හොයාගන්න පුළුවන් බිස්නස් එකක් වෙන්නේ. ඔන්න ඕක තමයි අපි පළවෙනියෙන්ම කතා කරන්න ඕන දේ. ඒතකොට මේක කොහොමද කරන්නේ? පළවෙනිම වැඩේ තමයි දැන් අද වෙනකොට අපේ ලංකාවේ ඔයාලා භාණ්ඩ විකුණන්නේ ලංකාවේ අයට නම් ලංකාවේ බහුතරයක් දෙනා මේක ගහලා බලනවා Google එකේ. Google කියන්නේ සෙවුම් යන්ත්‍රයක් සර්ච් එන්ජින් එකක්. එතකොට මේ සර්ච් එන්ජින් එකේ ගිහිල්ලා බලනවා ඒගොල්ලන් ගහන්නේ ඕගොල්ලන්ගේ බිස්නස් එකේ නම. දැන් උදාහරණයක් විදියට මෙතන තියෙනවා නම් මම දැක්ක ජුවලරි බිස්නස් එකක් තියෙනවා. මෙතන එහෙම එක ආර්ට් ජුවල් කියලා. දැන් හිතන්නකෝ ආර්ට් ජුවල් කියලා බිස්නස් එකක් තියෙනවා කියලා. එතකොට මම හිතනවා ඒක ජුවලරි බිස්නස් එකක් කියලා.
දැන් මෙන්න මේ ජුවල් බිස්නස් එකට ගහනවා ආර්ට් ජුවල් කියලා ගහලා තියාගෙන ඉන්නවා. හැබැයි මතක තියාගන්න කවුරුත් ආර්ට් ජුවල් කියලා ඇවිල්ලා මේ Google එකේ ගහන්නේ නැහැ. ඒගොල්ලන් සමහර විට ගහන්න පුළුවන් ජුවලරි ස්ටෝර්ස් ඉන් යෝර් ප්ලේස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ජුවලරි ස්ටෝර්ස් ඉන් රත්නපුර කියලා ගහන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න කියන්න පුළුවන් දැන් සමහරලාට කියන්න පුළුවන් දැන් ඔය අපල සම්බන්ධ දේවල් කියන ජ්‍යොතිෂ සම්බන්ධ කාරණාවලදී මේ ඇස්ට්‍රොලොජි වලට අදාළ කරන මේ මැනික්ගල් හොයාගන්න රත්නපුරේ මොනවද තියෙන බිස්නස් වගේ කියලා එහෙම එකක් ටයිප් කරලා ගහන්න පුළුවන් Google එකේ. ඉතින් ඔහොම ගහපුවම ඒකට අදාළ එකක් තමයි එන්නේ. කවදාවත් ඔයාලගේ බිස්නස් එක එකපාර ඔයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකකින් මිනිස්සු සර්ච් කරන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී මෙන්න මේ Google Business Profile කියන එක අතිශයින් වැදගත්. ඒතර Google Business Profile එකකින් වෙන්නේ මේක මම පෙන්නන්නම්. මේක ඇත්තටම නොමිලේ හම්බෙන සේවාවක් Google සමාගමෙන්. ඔයාලට පුළුවන් Google එක ඇතුලේ හදන මේ business profile එකකින් මේ ඔයාලගේ details දාලා මේ අදාළ කරන මේ අප්ඩේට් කරන මේක ඇත්තටම ගත්තොත් වෙබ්සයිට් එකක් වගේ තමයි. මේක හදාගන්න ඉතාම ලේසි. මෙන්න මේ business.google.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා විස්තර ටික පුරවලා ඊට පස්සේ මේ අවශ්‍ය කරන ඩීටේල්ස් පුරවලා මේක රිවිව් කරන්න ඕනේ. ඒක රිවිව් කරලා අපි ඇක්සෙප්ට් මේව කරපු ගමන් අපිට පුළුවන් වෙනවා ඒ කියන්නේ Google සමාගමෙන් එවනවා ඔයාලගේ ඇඩ්‍රස් එකට ලියුමක්. ඒ ලියුමේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එකෙන් තමයි ඒගොල්ලන් තේරුම් ගන්න මේක ඇත්තම බිස්නස් එකක් කියලා මේක අර Google Map එකේ උඩ පෙන්නනවා ඊට පස්සේ. ඒ කෝඩ් එක ගැහුවෙන් පස්සේ ඊට පස්සේ බිස්නස් එක වෙරිෆයි වෙනවා. ඔය Google Business Profile එකේ තියෙන අනිත් වැඩේ තමයි මේකට රිවිව්ස් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ කස්ටමර්ස්ලාට ගිහිල්ලා රිවිව් කරන්න පුළුවන්. දැන් මේක ඕගලන්ගේ Google Map app එක තියෙනවා නම් ෆෝන් එකේ ඒකේ තියෙනවා බිස්නස් ප්‍රොෆයිල් එකට ගියාන් පස්සේ මේ රිවිව්ස් චෙක් කරන්න පුළුවන්. මේ කොහොමද කලෙක්ට් කරන්න රිවිව්ස් ඊළඟට මේ වීක්ලි අප්ඩේට්ස් දාන්න. ඒ කියන්නේ ඔයාලා හදන මොන හරි භාණ්ඩයක් තියෙනවනම් සේවාවක් තියෙනවනම් ඒ වගේ ප්‍රොමෝෂන්ස් අලුතෙන් තියෙනවා මේ සියල්ලම මේක ඇතුලේ දාන්න පුළුවන්. ඒතර මේක අප්ඩේට් කරන එක මුලදී හිතන්න පුළුවන් කාට හරි වැදගත් නැති වැඩක් කියලා. හැබැයි මේක අතිශයින් වැදගත් වෙනවා. හේතුව තමයි මේක Google එක මේකට මුල් තැනක් දෙනවා ඒගොල්ලන්ගේ සර්ච් එන්ජින් එක ඇතුලේ මේ අදාළ කරන ව්‍යාපාර සම්බන්ධව. දැන් මම මේක ප්‍රායෝගිකව පෙන්නන්නම් ඔයාලට. මෙතන ඉන්නේ business.google.com ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි ඔය Google business profile එක හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ එහෙම එනේවා. දැන් උදාහරණයක් විදිහට අපි අර රත්නපුර ජුවලරි කතාව ගමු. එතකොට අපි ගත්තම jewelries අපි ගමු jewelry works in රත්නපුර කියලා. හරිද? මේ බලන්න දැන් මෙතන කිසිම එකක් එහෙම ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ Facebook එකකින් එන ටික විතරයි තියෙන්නේ. තේරෙනවද? ඒතර මෙතන කවුරු හරි එක්කෙනෙක් බිස්නස් එකක් විදිහට මේක දැම්මොත් මේ සමහර විට මේවා එන්න පුළුවන්. දැන් මේ එකක් තියෙනවා. මෙතන මේ jewel box කියලා තියෙනවා කීපයක් මේ තියෙන බිස්නස් ප්‍රොෆයිල් ලොග් වෙච්ච ඒවා. දැන් මේ ආයතනේ මෙහෙම හදාගෙන තියෙනවා මේ. ඒක තියෙන්නේ හැබැයි අවිස්සාවෙල්ලේ. දැන් යාළගේ කඩේ ෆොටෝස් දාලා තියෙනවා, රිවිව්ස් දෙකක් තියෙනවා. එතකොට දැන් මේ වැඩේ අපි කොහොමද කරන්නේ? මම මෙතනට ගිහිල්ලා ස්ටාර්ට් now ගිහිල්ලා මේ බිස්නස් එකේ නම ආධාරයෙන් මම මේ නිකන් සාම්පල් එකක් විදිහට ගහන්නේ. කැටගරි එක ගමු ජුවලරි කියලා. එතකොට මේ Google My Business Profile එක හදන එක මෙතන ඉන්නවනම් ආහාර සම්බන්ධ, ඒ කියන්නේ රෙස්ටොරන්ට් එකක් කරන කෙනෙක් ඉන්නවනම් එයාට පවා වැදගත්. එතකොට මේ දින මෙතන this location will show up on Google Maps and search when customers are looking for your business කියලා කියන්නේ. එතකොට මේකෙන් දාලා ඉවරලා මේ business address එක දාලා නිකන් මෙතනින් ඉස්සරහට යන්න බැරි වෙයි. නමුත් මම මේ
දාලා මේ මෙතනින් ලොකේෂන් එක මෙතන පෙන්වන්න ඕනේ. පෙන්නලා ඊට පස්සේ මේ අප මෙතන දිහානෝ do you provide deliveries of home and office visits කියලා අපි deliveries කරන්නේ නැත්නම් delivery කරන්නේ නැහැ කියලා දාලා මේ contact number එක දාලා ඒ අදාළ කරන විස්තර ටික දාලා මම මේ ටික skip කරනවා දැනට ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මෙන්න මේ ෆෝන් නම්බර් එකකින් මෙතන දාන මේ ෆෝන් නම්බර් එකකින් දාලා වෙරිෆයි කරගන්න ඕනේ. එතකොට තමයි මේක වැඩ කරන්න පටන් ගන්නේ. එතකොට දැන් මෙහෙම හදපු අපි ගත්තොත් එහෙම මේක ඉන්න මෙතනින් අපිට පුළුවන් අපේ මේ කඩේ ඇරලා තියෙන වෙලාවල් දාන්න. අපි උදාහරණයක් විදිහට මෙහෙම දැම්මොත් එහෙම පැය 24 මැරලා තියෙනවා කියලා මම දාන්න පුළුවන්. අපිට ඕන නම් ඒක ස්කිප් කරලා දැන්ට යන්න පුළුවන්. මේකත් අපි මේ බිස්නස් ඩිස්ක්‍රිප්ෂන් එකෙමත් ස්කිප් කරන්න දැනට. හැබැයි ඔයාලා දැනගන්න දැන් මේ වගේ ඒවාට බිස්නස් ඩිස්ක්‍රිප්ෂන් එහෙම ලියන්න. දැන් මේක ලියන එක හරි ලේසි. මම මේ ඊළඟ සෙෂන් ඊළඟට තව ටිකක් කියලා දෙන්නම්. මේ ඩිස්ක්‍රිප්ෂන් එහෙම ලියන්න පුළුවන්. මේ AI පාවිච්චි කරලා ලියත හැකියි. එතකොට මේක සිංහලෙන් ලියන්නත් පුළුවන්. එතකොට මම හිතනවා සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම තිබ්බනම් වඩා හොඳයි කියලා. ඒ වගේම දමිළ භාෂාවෙන් කියන්නේ ඒ පැත්තට ටාගට් කරනවා නම් ඒ අයත් මේ දාගත්තට හොඳයි. ඊළඟට මේ මෙතන කඩේ ඉස්සරහා මේ පොඩි මේ පින්තූරයක් දාගන්න පුළුවන් නම් හොඳයි. මේ විදිහට. එතකොට ස්ටෝ ෆ්‍රන්ට් එක දැම්මා. ඊට පස්සේ තව මොන හරි මේ ඇතුලේ දැන් ඔයාලා කරන කඩවල වැඩ, ඒ කියන්නේ අලුතෙන් හදනවා දැන් මොන හරි දැන් ජුවලරි ෂොප් එකක් ගෙනවන මම ඒක උදාහරණයක් විදිහට ගත්තා. දැන් ජුවලරිස් හදන්නේ කොහොමද කියලා වගේ එහෙම තියෙන ඒවා හදපු ෂෝකේස් කරන්න පුළුවන් හොඳ ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන මේකට දාලා ඊට පස්සේ අපි මේ ටික ස්කිප් කරලා මේක කන්ටිනියු කරනවා. right. එතකොට මෙතන කියනවා your business is not visible to customers කියලා. ඒ කියන්නේ මේක වෙරිෆයි වෙලා නැහැනේ. වෙරිෆයි වෙන්න නම් මෙන්න මේ get verified බටන් එක ඔබලා මෙන්න මේ ෆෝන් නම්බර් එක දාලා වෙරිෆයි කරගන්න. මෙතන තියෙනවා ස්ටෙප්ස් කීපයක්. පළවෙනි එක ෆෝන් නම්බරයක් වෙරිෆයි කරන්න ඕනේ. ඔයාලට OTP එකක් එනවා. ඒ OTP එක මෙතන දාන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි මේ ඇඩ්‍රස් එක දාලා ඇඩ්‍රස් එකට ලියුමක් ගෙන්න ගන්න ඕනේ. ඒතර මේක යම් කාලයක් යන වැඩක්. නමුත් මේක අතිශයින් වැදගත්. දැන් උදාහරණයක් විදිහට මම පෙන්නනම් මේ වගේ එකක් මේ කොහොමද ඇත්තටම ඇතුලේ පේන්නේ කියලා. මේක මේ මම මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ පටන් ගත්ත පොඩි ව්‍යාපාරයක්. මේ දැන් අවුරුදු සෑහෙන කාලයකට කලින් මේ අපි මේ මම CCTV ෆික්ස් කරා ඒ කාලේ. දැන් නම් අපි ඒක කරන්නේ නැහැ. නමුත් මේ ඒ කාලේ හදපු මේ බිස්නස් ප්‍රොෆයිල් එක තමයි මේ තියෙන්නේ. ඒතර මේක ඕගලන්ට පේනවා ඇති. දැන් මේ මේක එච්චර මේ ප්‍රොෆයිල් එක අපි අර ඒ කාලේ හදපු ඉඳලා ලොකුවට හදලා නැහැ. දැන් මේක ගිහිල්ලා බලපුවම මේ මෙතන පෙන්නනවා මේ ඔක්කොම මේ විස්තර ටික දාලා තියෙනවා මේ CCTV කියලා මේ 2013 මෙහෙම විස්තර දාලා තියෙනවා. මේ මෙතන මුකුත් එහෙම ලොකුවට අපි දාලත් නැහැ. මේ ලොකේෂන්ස් එහෙම දාලා තියෙනවා. ඉතින් ඔහොම තියෙනවා. එතකොට මේ ටික දාපුවම මේකෙන් ඇත්තටම සර්ච් කරලා ගන්න ඔයාලා. ඊළඟට මේ මෙතන පුළුවන් මේ රිවිව්ස් බලන්න පුළුවන්. මේ තියන්නේ වගේ මේ ඔය විදිහට දාපු ඒවා තමයි තියෙන්නේ. මේ දැන් රිවිව්ස් තියෙනවා. ඊළඟට අපිට පුළුවන් අපේ කස්ටමර් කෙනෙක්ගෙන් රිවිව් එකක් අහන්න. මෙන්න මේ ලින්ක් එක කොපි කරලා අරන් ගිහලා WhatsApp එකට වගේ දාලා කියන්න පුළුවන් මේ අපිට රිවිව් එකක් දෙන්න කියලා. ඔයාලට රිවිව් එකක් දෙනකොට අපිට 105ක විතර ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන් සමහරලාට. එන්න එහෙම නැත්නම් ඔයාලා සර්විසස් දෙනවා නම් ෆ්‍රී සර්විස් එකක් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ කරන්න පුළුවන්. Facebook එකේ යවන්න පුළුවන්. මෙන්න මේ ලින්ක් එක කොපි කරලා මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ සේවා දිනනවා නම් ඒ සේවා හෝ භාණ්ඩ මේ මෙතන ඇඩ් කරන්න පුළුවන්. මේ මෙතන කැටගරීස් දාලා. ඊළඟට දැන් මේකේ තියෙන හොඳම දේ තමයි මේකේ අපිට බලන්න පුළුවන් මේ බිස්නස් එක කොච්චර මිනිස්සු හොයනවද කියලා. දැන් අපි ගත්තම මේ 2025 ඉඳන් මැයි 2026 කියන කාලය ඇතුළත මේ මිනිස්සු 300ක් විතර මේ ප්‍රොෆයිල් එක බලලා තියෙනවා මේ. මාසෙකට මේ අපි මේ දැන් මේක නම් ඇත්තටම මේ දැන් රන් වෙන බිස්නස් එකක් නෙවෙයි. ඒ වුණත් මේ තාමත් මේ මිනිස්සු හොයනවා. මේ කිසිම මාකටිං එකක් නැතුව මේ. එතකොට කී දෙනෙක් කෝල් කරනවද මේ බලන්න කෝල්ස් කිහින් තියෙනවා. දැන් අතනින් ওই Google එකේ ෆෝන් එකේ බලලා මේ මෙතනින් බලන්න පුළුවන් කී දෙනෙක් කෝල් කරලා තියෙනවද කියලා. මේ බලන්න අප්‍රේල් මාසේ මිනිස්සු 13 දෙනෙක් කෝල් කරලා තියෙනවා. ඒතර මේ 13 දෙනෙක්ගෙන් සමහරට එක සේල් එකක් හෝ දෙකක් කන්වර්ට් වෙන්න පුළුවන් බොහෝ විට. අන්න ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. දැන් මේක නිකම්ම නිකන් එකක් නෙවෙයි.
එතකොට මේකට පොඩ්ඩක් වැඩිපුර මහන්සිලා මේක දාගන්න එක අතිශයින් වැදගත්. එතකොට මෙන්න මේ වගේ එකක් හදාගන්න එක. එතන මේ Google Business My Business Profile කියන එක මේ වැදගත් වෙන්නේ ඒක. දැන් මම දකින දෙයක් තමයි බහුතරයක් ව්‍යාපාරවල මේ ව්‍යාපාරේ ප්‍රොඩක්ට් එකක් හොඳයි සර්විස් එකකුත් දෙනවා. සමහරවිට රෙස්ටෝරන්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේ රෙස්ටෝරන්ට් එක හෝ මේ අදාළ කරන ව්‍යාපාර මිනිස්සු එහෙම එකක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒක හින්දම සමහරලාට බිස්නස් එන්නේ නැහැ. ඒතර මේක තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඔයාලා ගාව Google Maps app එක තියෙනවා නම් ඒ app එක ඇතුලේ my business section එකට ගියාම මේක handle කරන්න පුළුවන්. එතකොට තමන් පොඩි ඩිසිප්ලින් එකක් තියාගන්න ඕනේ. මේ ඩිසිප්ලින් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි කරන වැඩ ගැන කස්ටමර්ස්ලට කියන්න. කස්ටමර්ස්ලට මේ පබ්ලික්ලි දැනගන්න දෙන්න. අපි මෙහෙම අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හදනවා. අපි අලුතෙන් මෙහෙම මේ ඔෆර් එකක් දෙනවා. එතකොට අන්න ඒ ටික පුළුවන් අපිට මේක හරහා මේ ඕගනයිස් කරගන්න තා කස්ටමර්ස්ලට දැනගන්න. එතකොට මේක හරිම වැදගත් උපාංගයක් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට. හරි අපි ඊළඟට යමු මේ Google My Business එකකින් එහාට. මෙන්න මේකත් ඇත්තටම මේ ෆ්‍රී ටූල් එකක්. සමහර අය මේතර ඉන්න අය සමහරවිට මේක පාවිච්චි කරනවත් ඇති. මේක ඇත්තටම මේ නිකම්ම WhatsApp version එක නෙවෙයි. මේකට කියන්නේ WhatsApp Business කියලා. මොකද්ද මේ WhatsApp Business එකේ තියෙන වැදගත්කම? WhatsApp Business එකට පුළුවන් WhatsApp Business කියලා කියන්නේ WhatsApp වගේම හදපු වෙනත් යෙදවුමක් software එකක් app එකක් මේක හැබැයි හදලා තින්නේ පොඩි small and medium enterprises වලටම තමයි. මොකද්ද මේකේ අදහස? මේකෙන් පුළුවන් දැන් ඔයාලට කස්ටමර් කෙනෙක් ගොඩක් වෙලාවට දැන් WhatsApp වලින් කතා කරන්නේ. ඒ WhatsApp වලින් කතා කරනකොට ඔයාලට පුළුවන් WhatsApp එකකින්ම business එක කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? මේ WhatsApp business එකේ තියෙන feature එකක් මේ product catalog කියලා. ඔයාලට පුළුවන් ඔයාලගේ product එක හෝ service එක මේ catalog එකක් විදිහට තියාගන්න පුළුවන්. ඇතුලේ මෙන්න මේ ටික තමයි අපි කරන්න කියන්නේ. ඊළඟට පුළුවන් අපිට මේ label දාගන්න පුළුවන් customers-ලට. හරිද මේක අලුත් lead එකක් අපි දැන් මේක follow up කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ customer අපිට ගෙවලා තින්නේ අපි මේක cash on delivery order එකක් විදිහට යවලා තින්නේ. එහෙම නැත්නම් අපි මේකට cash අරන් තියෙනවා. එහෙම නැත්නම් order එක ප්‍රශ්නයක් අහම කියලා අන්න ඒ වගේ customers-ලා label කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේක මේ හරිම interesting feature එකක් තියෙන මේක මේ quick replies කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් customer කෙනෙක් එකපාරම දැන් හිතන්න ඔයාලට මෙහෙම මැසේජ් එකක් දානවා කියලා Facebook එකකින් හරි කොහෙන් හරි දැනගෙන මැසේජ් එකක් දාපුවම ඒ මැසේජ් එකට ඔයාලට රිප්ලයි කරන්න බැරි වුණොත් සමහරට කස්ටමර්ගේ හිත රිදෙන්න පුළුවන්. එතකොට ඒකට කරන්න පුළුවන් දේ තමයි අපිට දැන් ඕක ටයිප් කරන්නත් ගොඩක් වෙලා යනවා කියලා හිතන්න. දැන් ඔයාලා ගාව තියෙනවා මූලික දැන් හිතන්නකෝ මේ ඔය ජුවලරි ෂොප් එක මා උදාහරණයකට ගමු. ඔයාලා හිතන්න මේ පොඩි ජුවලරිස් හදලා විකුණනවා කියලා සම්බන්ධ මේ ඉමිටේෂන් ටයිප් එකේ දැන් එහෙම කරනවා නම් දැන් ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා කොහොමද අපි කෑෂ් ගෙවන්න ඕනේ කොහොමද මේ ගෙවන්නේ කොහොමද අන්න ඒකට දිග අපිට පුළුවන් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි අපිට පුළුවන් හදාගන්න පොඩි මේ මැසේජ් එකක් හදාගන්න පුළුවන් කස්ටම් මැසේජ් එකක්. ඒ මැසේජ් එක දාලා ඊළඟට පුළුවන් මේ මැසේජ් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ අපිට මෙන්න මෙහෙම මේ කස්ටමර් කෙනෙක් ආවම කියලා ඔටෝමැටික් මේ මැසේජ් එක සම්පූර්ණයෙන්ම කොපි එකක් විදිහට ඒ අදාළ කරන කස්ටමර්ට යනවා. එතකොට මේක හරිම වැදගත් ෆීචර් එකක් මේ quick replies කියන්නේ. ඊට අමතරව පුළුවන් මේ auto replies දෙන්නත් පුළුවන්. කියන්නේ මේවා හරි thank you for calling us නැත්නම් contacting us කියලා වෙනම message එකක් auto reply එකක් විදිහට යවන්නත් පුළුවන්. ඊළඟට ඊට අමතරව පුළුවන් මේ business profile එක කර Google My Business වගේම profile එකක් හදාගන්න පුළුවන් WhatsApp business එකේ. ඇයි එතකොට මේ profile එක WhatsApp business එකට වැදගත් වෙන්නේ? මතක තියාගන්න මේ WhatsApp සහ Facebook කියන්නේ මේ යෙදවුම් දෙකම අයිති වෙන්නේ එකම සමාගමකට. ඒ කියන්නේ Meta කියන කම්පැනි එකකට. එතකොට මේකේ තියෙන data ඒගොල්ලන් Facebook එකත් එක්ක share කරගන්න. එතකොට ඒකෙන්ද ඔයාලට සමහරලාට advantage එකක් එන්න පුළුවන් Facebook එක ඇතුළේ කරන marketing වලදී සහ WhatsApp එකේදී කරන marketing වලදී. එතකොට මේක ඊටම මේ වටින features කීපයක්. දැන් අපි පොඩි වීඩියෝ එකක් බලමු මේ WhatsApp business වලින් කරන්න පුළුවන් වැඩ ගැන.
75 million people message a business on WhatsApp. There are many ways businesses like yours can use WhatsApp to help run that business. You can use it for customer support, customer communication, as well as marketing and promotion. When it comes time to setting up your account, here are some tips and best practices. So your business name should reflect the official business name that your customers recognize. You want to use your business logo for your profile image. Now it's time to write your description. Make sure all the information is at your customer's fingertips, and make sure to include a call to action for the customer to connect with you. So next you'll want to add your hours, your address, your email, and links to your website. You can seamlessly link your Facebook page and Instagram accounts to WhatsApp. Every day, 175 million people message a business on WhatsApp. එතකොට මේ වැඩෙත් ඇත්තටම මේ ඊටාම් වැදගත් අපිට මුකුත්ම ඒ කියන්නේ වෙබ්සයිට් එකක් නැත්නම් මේ බිස්නස් එක කරන්න ඔයාලට පුළුවන් WhatsApp business කියන app එක පාවිච්චි කරලා මේ අදාළ කරන වැඩ ටික කරගන්න. hello sir මම මගතිලා මේ line එක්කුනේ මේ business එකට hello hello sir මේ sir කියලා දෙන මේක මගේ home stay එකක් මම පටන් ගන්න ඉන්නවා ඒක Google එකේ මගේ pictures ඒ කියන්නේ ඒ අපිට අදාළ pictures එකේ appear වෙනවා මට හැබැයි ඇත්තටම අවශ්‍යයි ඒ number එකට වෙනම number එකක් තියෙනවා ඒකට මේ දැන් කවුරු හරි message එකක් යවුවම ඒ අපේ විස්තර වෙල්කම් එකක් දීලා අපිට ඒක කොහොමද ඒක කරන්නේ මට පොඩ්ඩක් ඒක දැනගන්න පුළුවන්ද ඒක තමයි ඔයා කියලා දෙන්නේ ඒක කොහොමද කරන්නේ කියන එක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද මම මගකදී මේ ජොයින් උනේ මේ මීටින් එකට දැන් ටිකකට කලින් මීටින් WhatsApp business එක ඒකේ ඇතුලේ මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් WhatsApp business එක තියෙනවද ඔබතුමී ගාව දැන් ඔව් තියෙනවා business version එක තියෙන්නේ ඔව් ඒක දාගෙන දින්නේ දැන් ෆෝන් එක තියෙනවද අතේ ඔව් ඒකේ තියෙනවා greeting message කියලා එකක් ඒක දැක්කද ඒක තියෙන්නේ ඒ WhatsApp එකේමද තියෙන්නේ නැත්නම් අපිට settings වලට ගිහලා normal settings වලට ගිහලා හදන්න ඕනද නැත්නම් WhatsApp settings වලට ගිහින් හදන්න ඕනද නෑ WhatsApp එකේ ඇතුලේ තියෙනවා tools කියලා එකක් දැක්කද ඒ WhatsApp business එක ඇතුලේ tools ඔව් ඊට පස්සේ tools එක ඇතුලේ තියෙනවා greeting කියලා එකක් greeting message කියලා එකක් organize your chats වල ඒකෙදි පුළුවන් ඒ greeting message එක enable කරලා එතන දාන්න පුළුවන් මොකද්ද දාන්න ඕන text එක කියලා ඒකේ අපිට pictures මොනවා වුණත් download කරන්න පුළුවන්ද නැත්නම් only wordings ද only words right okay ඔයාට එහෙම pictures දාන්න ඕන නම් අපිට quick replies හදාගෙන තමයි කරන්න ඕනේ quick replies ඔව් quick replies තියෙන්නේ එතනම පහලින් තමයි ඒක තියෙන්නේ organize your chat එකේම අන්තිම එක quick replies කියලා එකක් තියෙනවා හතරවෙනියට ඒකෙන් තමයි කරන්නේ හරි ඒක ඉතින් ඒක අපිට download කරන්න වෙන්නේ gallery එකෙන් නේ ඔව් gallery එකෙන් හරි phone එකෙන් අරගෙන ඒකට forward කරලා තමයි ඒක එතකොට කවුරු හරි පිටින් call එකක් ගන්නවා නම් ඉස්සරින්ම call එක නෙමෙයි message කරනවා නම් අරක ඉබේටම වැටෙනවා automatically අපේ greeting එක ඊට පස්සේ අපිට pictures පෙන්වන්නත් පුළුවන් නේද සර් ඒක සම්පූර්ණ සාමාන්‍ය WhatsApp එක විදිහටම තමයි වැඩ කරන්නේ හැබැයි ඒක customer related වැඩ ටික වෙනවා fine Thank you, sir. Thank you. Right. දැන් ඊළඟට sorry. තව එකක් තියෙනවා මේ දැන් අර මම කලින්ම මුලින්ම කියවනේ කස්ටමර්ස්ලා සමහර වෙලාවට කතා කරලා ඊට පස්සේ ඉවරලා ඒගොල්ලන් නිකන් මං මේ පස්සේ එන්නම් කියලා වගේ යනවා. ඔය සමහර ව්‍යාපාර වලට පුළුවන් ඒගොල්ලන්ගේ ඩීටේල්ස් අරගෙන ඒගොල්ලන් ෆලෝ අප් කරන්න. ඒකට අපි කියනවා customer relationship management කියලා. CRM කියලා කියන්නේ. එතකොට customer relationship management එක කරන්න පුළුවන් free tools තියෙනවා. මේ ඒ එකක් තමයි මේ HubSpot CRM කියලා කියන්නේ. ඒතර HubSpot එක free version එකක් තියෙනවා. ඒ free version එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ contacts ටික ඔක්කොම එක තැනක තියාගෙන ඒගොල්ලන්ගේ emails ටික තියාගෙන ඒගොල්ලන්ට කතා කරන්න.
ඊළඟට තව version එක තව එකක් තියෙනවා free එකක් Soho CRM කියලා. ඒකෙනුත් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට මේ tools වලට පුළුවන් ඒ හැකියාව තියෙනවා. හැබැයි දැන් මේ tools ගැන අපිට CRM එක කොහොමද වැඩ කරන්නේ කියලා අපිට detail අද දවසේ කතා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. නමුත් මම උඩින් පෙන්නන්නම් කොහොමද එකක් ඇතුලේ මේ වැඩ ටික වෙන්නේ කියලා. සර් මේ ඔයා දැන් දාපු මේ වින්ඩෝ එක ඒකත් මේ WhatsApp සම්බන්ධයෙන්මද? ඒකෙන්ද නෑ sort out කරන්න වෙන්නේ නෑ මේ නෑ WhatsApp වගේ customers නෙවෙයි ඒක. ඒක වෙනයි. ඒක නිකන් normal Google එකෙන් කරන එකක්ද ගැනද කියලා දෙන්නේ? මොකද මේ HubSpot එක ගැනද? ඔව් දැන් සර් කිව්වේ customers level sort out කරන එකයි ඒගොල්ලන්ගේ email ඒක address Google එකෙන් කරන්න බෑ. ඒකට වෙනම tools තියෙනවා. අපි concept එකට කියන්නේ customer relationship management කියලා. ඒකට CRM. CRM තියෙනවා. කියන්නේ CRM tools තියෙනවා. දැන් මම අද පෙන්වන්න යන්නේ මේ HubSpot CRM කියන එක. මේක තෝරාගත්ත හේතුව තමයි මේක මේ අර free tier එකක් තියෙනවා. free පාවිච්චි කරන්න පුළුවන් කොටසක් තියෙන තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට මේ තියෙන්නේ ඒක මේක තමයි මේ මම සජෙස්ට් කරන ටූල් එක. මේකේ පුළුවන් මේකේ තියෙන ඇත්තටම මේ ගොඩාක් ඒවා තියෙනවා සාමාන්‍ය ටිකක් මේ මිල අධික කොටසකුත් තියෙනවා මේකේ. දැන් අපි දැන් කුඩා ව්‍යාපාර වලට එච්චර ලොකු වියදම් කරන්නේ නැතුව අපිට පුළුවන් මේ ෆ්‍රී එක පාවිච්චි කරන්න. දැන් මේක තියෙනවා මේ $0 version එක ගැන තමයි මම මේ කතා කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ තියෙනවා මේ free marketing tools ටිකක් තියෙනවා sales ටිකක් තියෙනවා. ඊළඟට starter package කියලා වෙනම එකක් තියෙනවා. ඒක වෙනම මේ වැඩ කරනවා. එතකොට මේක professional enterprise කියලා වෙනම තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් ගණන්. හැබැයි දැන් අපි මේකක් ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. සර් ඒ HubSpot කියන එකට සයින් වෙන්න ඕනේ මේක Play Store එකෙන්ද? නෑ Play Store එකෙන් නෙවෙයි වෙබ්සයිට් එකට ගිහිල්ලා සයින් ඉන් වෙන්න. hubspot.com මේ තියෙන්නේ වගේ මේ තියෙන්නේ මම ඒකේ මේ යන process එකේ දැන් අපි හිතමු මේක මම නිකන් නමක් දාන්නම් දාලා මේ account එක create කරගත්තම හරි අපි මේක skip කරනවා මේ තියෙන්නේ මේ ඔන්න HubSpot එකේ ඇතුලේ දැන් මේ තියෙන්නේ මේ සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ආපුවම එයා යන මේ process එක තමයි මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි theory ටිකට ගත්තත් මේ විදිහට තමයි යන්නේ. ඒතකොට මේ හිතන්න සාමාන්‍යවට කස්ටමර් කෙනෙක් ආපුවම එයාට මීටින් එකක් තියෙනවා. ඊට පස්සේ ඒක assess කරනවා. ඊට පස්සේ ඒකට ප්‍රොපෝසල් එකක් යවනවා. ඊට පස්සේ ඒක ප්‍රසන්ට් කරනවා. දැන් මේක හැම බිස්නස් එකකටම අදාළ වෙන්නේ නැහැ. නමුත් මෙහෙම ගිහිල්ලා අපිට පුළුවන් මෙයා මේ කස්ටමර් එනවද නැද්ද කියලා තීරණය කරන්න. ඒතර සාමාන්‍යයෙන් අර කලින් කතා කරපු මහත්මියට දැන් එතුමියට දැන් දැන් හෝම් ස්ටේ එකක් කරනවා නම් දැන් හෝම් ස්ටේ එකකදී මේ වගේ ප්‍රොසෙස් එකක යන්නේ නැහැ. නමුත් සමහර ව්‍යාපාර තියෙනවා ඒවට යන්න පුළුවන්. දැන් එකම දේ දැන් මෙතනදී අපිට පුළුවන් දේවල් තමයි මේ කස්ටමර්ස්ලට ඊමේල් යවන ඒවා හිටන් කරන්න පුළුවන් මේක ඇතුලේ. දැන් මේ මෙතනින් පුළුවන් මේ සිම්පල් ටෙම්ප්ලේට් එකක් අරගෙන මේ කස්ටමර්ස් වලට ඊමේල් යවන්න පුළුවන්. මේ විදිහට දාලා මේ ලස්සන්ට යවන්න පුළුවන්. එතකොට මේකත් ඇත්තටම ගොඩක් වැදගත් ටූල් එකක් හරියට පාවිච්චි කරනවා නම් ඊනට මේකේ දැන් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නය තමයි අපි contacts එහෙම නැති වෙනවා. එතන මේක ඇතුලේ පුළුවන් අපිට මේ contacts එහෙම තියාගන්න. මේක අපේ ඊමේල් එකට කනෙක්ට් කරන්නත් පුළුවන්. ඊළඟට දැන් මේ සමහර ෆීචර්ස් තියෙනවා මේ අපි ඒවා ෆ්‍රී නැති ඒවා අපි අයින් කරොත් අපිට පුළුවන් මේ දැන් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කරන කවුරු හරි ඉන්නවනේ මේ buyer intent කියන ෆීචර් එකක් තියෙනවා. මේකෙන් පුළුවන් දැන් තමන්ගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් ඒක මොන කම්පැනිද වැඩිපුර පාවිච්චි කරන්න කියලා මෙන්න මේ කෝඩ් එක දාලා බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකකට. ඒකත් ඇත්තටම මේ හරි වැදගත් ෆීචර් එකක්.
ඊළඟට පොඩි බ්ලොග් එකක් හදන්න පොඩි වෙබ්සයිට් එකක් හදාගන්න වගේ වැඩ කරන්නත් පුළුවන්. ඊළඟ මේක ඇතුළෙන්ම අපිට ඉන්වොයිස් හදන්නත් පුළුවන්. මේ කොමර්ස් කියන සෙක්ෂන් එකට ගිහිල්ලා මේ මෙතනින් පුළුවන් මේ ඉන්වොයිස් හදාගන්න. මේ මෙතනින් අපිට කන්ටැක්ට් එකක් දාලා පොඩ්ඩක් ඩිස්ටර්බ් කරන්න හිතුණා. ඔව් මේ ඔව් අපිට ඉලෙක්ට්‍රොනිකලි දැන් ඔය කියලා දෙනවා වගේ අපිට මැනුවලි දාන්න නැතුව මේ ෆීඩ් කරන්න නැතුව මේ ඔය වගේ සිස්ටම් එකකින් අපිට ඉන්වොයිස් එකක් හදාගන්න පුළුවන් ක්‍රමයක් තියනවද? මැනුවලි ෆීඩ් කරන්නේ නැතුව කියලා අදහස් කරේ මොකක්ද? නෑ මැනුවලි කරන්නේ නැතුව දැන් අපි සාමාන්‍යයෙන් ඉන්වොයිස් එකකදී අපි අතින් ලියලානේ කරන්නේ. ඔව් එහෙම නැතුව අපිට ඔය සිස්ටම් එකට ෆීඩ් කරන්න පුළුවන් විදියට ඔව් ඉලෙක්ට්‍රොනිකලි ඔව් එහෙම පුළුවන්ද? එහෙම පුළුවන්. දැන් ඒක ඇත්තටම වෙන විදි දෙකක් තියෙනවා. දැන් ඒක දැන් සමහර ව්‍යාපාරවලට පුළුවන් මෙන්න මේ වගේ ගිහිලා වන් ටයිම් ඉන්වොයිස් එකක් විතර ක්‍රියේට් කරන්න පුළුවන්. දැන් ඒකට මම මේ තව ටූල් එකකුත් ඔයාලට සජෙස්ට් කරන්නම්. දැන් මෙතනින් මෙහෙම කන්ටැක්ට් එකක් දාලා හිතන්නකෝ අපි මෙහෙම කන්ටැක්ට් එකක් දාලා මේ මෙතනින් පුළුවන් අපිට මේ ලයින් අයිටම්ස් දාලා මේ ටයිප් කරලා ඔන්න ඩිස්කවුන්ට් තියෙනවා නම් එහෙම දාලා මේක අපිට මේ යුනිට් ප්‍රයිස් එක 100යි කියලා දාලා අපිට එහෙම එකක් යවන්න පුළුවන්. ඒතර මේක තමයි ඉන්වොයිස් එක. දැන් මෙහෙම කරලා කරන්න පුළුවන්. නමුත් මම මේ HubSpot එකේ තියෙන ඉන්වොයිසිං සිස්ටම් එකට එච්චරම කැමති නෑ පුද්ගලිකව. මොකද මේක ටිකක් විතර අමාරුයි. හැබැයි දැන් සමහර ටූල්ස් තිබ්බා. දැන් එකක් තමයි ඔය ඉස්සර පාවිච්චි කරා Wave Apps කියලා එකක්. දැන් ඒක මේ අතරම මේ ඒගොල්ලන් ඒක මේ ලංකාවට දෙන්නේ නැහැ. හැබැයි ඒකට පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මෙන්න මේක මේ Invoice Ninja කියන ටූල් එක. ඒක මේ ෆ්‍රී පාවිච්චි කරන්නත් පුළුවන් එකක් තියෙනවා. මෙන්න මේක එතකොට මේකට අපේ ලෝගෝ එක දාලා අපේ දාලා අනිත් පුළුවන්. වේරියබල්ස් ඔව්. දාන්න පුළුවන්ද ඉන්සර්ට් කරන්න පුළුවන් පුළුවන්ද ඒකට? පුළුවන් මේ පුළුවන්. එක්සැක්ට්ලි ඉන්වොයිස් එකක් විදිහටම අපිට හදාගන්න එක්සැක්ට්ලි පුළුවන්ද? ඉන්වොයිස් එකක් විදිහටම යන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ මේ ටූල් එකක් මේක ඩවුන්ලෝඩ් කරලා මේකෙන් කරන්නත් පුළුවන්. දැන් මේකේ අපි ගත්තොත් අපිට මෙන්න මේ මේ තියෙන්නේ අතරම මේ ඩෙමෝ ඇප් එක මේකේ පුළුවන් අපිට ඉන්වොයිසස් ක්‍රියේට් කරන්න ওই විදිහට ලෝගෝ එක දාලා මේ තියෙන මේ ක්ලයන්ට් එක දාලා ඩියු ඩේට්ස් තියෙනවා නම් එහෙම දාලා මෙතන අයිටම්ස් දාලා ඩිස්ක්‍රිප්ෂන් දාලා මේ විදිහට print කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි එන්නේ. ඉන්වොයිස් එක මේ ලෝගෝ එක මාරු කරන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ගොඩක් සර්විසස් වල ලෝගෝ මාරු කරන ඒ වගේ කරනවා නම් ඒකට ඇත්තටම ගෙවන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් එහෙම ගෙවන ටූල්ස් හොයාගන්න කිව්වොත් එහෙම මේ සෝහෝ සමාගම එකක් තියෙනවා මේ සෝහෝ බුක්ස් කියලා එකක්. මේ මට මේවට කිසිම මේ කම්පැනි එකට ඇෆිලියේෂන්ස් නැහැ. නමුත් මම පෙන්නන්නම්. මේ සෝහෝ කියන්නේ එක ටූල් එකක්. මේගොල්ලන්ගේ තියෙනවා සෝහෝ ඉන්වොයිස් කියලා එකක්. මේක ගොඩක් අයට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේක. මේක මම දැන් sign up වුණොත් මේකේ මේ ෆ්‍රී තියෙනවා සහ මේක සාපේක්ෂව ටිකක් පහසුයි ගොඩක් ව්‍යාපාරවලට පාවිච්චි කරන්න. ඒකින්ද මම හිතනවා ඒක හොඳ වෙයි කියලා.
ටිකක් අර ෆස්ට් ඩේ නිසා කම්ප්ලිකේටඩ් වගේ අපිට. ඔව් ඒක මේ පුරුදු වෙනකොට හරියනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ටිකක් ඒ කියන්නේ මේකේ ගොඩක් අයට වෙලා තින්නේ මේ ටූල්ස් මෙහෙම කියන ගොඩක් වීඩියෝස් බලනවා, ගොඩක් ටියුටෝරියල්ස් බලනවා. බලලා මේවා පාවිච්චි නොකර ඉන්නවා. හැබැයි දැන් මේක ඊටාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා ටික දවසක් යනකොට. දැන් එකම දේ මේවා ටිකක් හුරු මේ පාවිච්චි කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම ගත්තොත් මේක මට තව දෙයක් දැනගන්න ඕනේ දැන් අපි මොකක් හරි දෙයක් අපි AI හරහා හරි නැත්නම් ඔහොම අපි මේ ඩවුන්ලෝඩ් කරපුවම ඒගොල්ලන් අපෙන් අන්තිමට ෆ්‍රී කියන එක බොරුවට ෆ්‍රී කියලා දාලා පස්සේ ඒගොල්ලන් අපිට අපේ ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් ඉල්ලනවා. ඉතින් අපි දන්නේ ඒවා ජෙනුයින්ද කියලා මම ගොඩක් වෙලාවට ඒවා ස්කිප් කරනවා. මේවා කොහොමද හඳුනගන්නේ මේක ඇත්තට ඔරිජිනලි මේක මේගොල්ලන්ගෙන් වැඩක් කරන්න පුළුවන්ද කියලා? මොකද අපේ ඩීටේල්ස් අපි දාන්න ඕනනේ අපේ කාඩ් නම්බර්ස් අපේ ඩීටේල්ස්. එතකොට අපේ පර්සනල් ඩීටේල්ස් කෙනෙකුට යන්න පුළුවන්නේ. ඔව් හොඳ ප්‍රශ්නයක්. එතකොට ඇත්තටම මේ එතනදී කරන්න ඕන එක තමයි මේ පිළිගත් මෘදුකාංග පාවිච්චි කරන එක තමයි වඩා හොඳ. දැන් මේක ගත්තම දැන් මේක මට රෙකමන්ඩ් කරන්න අයිඩෙන්ටිෆයි කරන්නේ මේගොල්ලන් මේ පිළිගත් කියලා කොහොමද පිළිගත් දැන් කියලා අපි අදහස් දන්නවා කරන්නේ සාමාන්‍යයෙන් මෘදුකාංග කියන මේ වගේ සොෆ්ට්වෙයාර්ස් වල කවදාකවත් ඉස්සෙල්ලා ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ඉල්ලන ඒවා අඩුයි. ඒ කියන්නේ ගොඩාක් මේ වගේ අඩුයි. හැබැයි දැන් මේ වගේ තියෙනවා දැන් ඒ වගේ ටූල් එකක් හොයාගන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ මම මේක තියාගන්නම්. දැන් හිතන්නකෝ ඔයාලට ඕනේ කියලා ටූල් එකක් හොයාගන්න ඉන්වොයිසිං වලට මෙන්න මේ විදිහට ගහන්න මේ Google එකෙන් ගහපුවම මෙන්න මේ ඇවිල්ලා තියෙන ඔය සෝහෝ වගේම දැන් මේ වගේ එකක් ගත්තම අපිට පුළුවන් මේ මෙතන තියෙනවා ප්‍රයිසිං කියලා එකක්. මේ හැම එකේම ඔය ගොඩක් මේ ප්‍රසිද්ධ ඒ වගේ තියෙනවා ප්‍රයිසිං කියලා. ඒ ප්‍රයිසිං එකේදී පුළුවන් අපිට බලන්න මේ සොෆ්ට්වෙයාර්ස් වලට කීයක් ගෙවන්න ඕනේද නැද්ද කියලා. හරි. එතකොට මේකේ මේ සෝහෝ ඉන්වොයිස් කියන එක මේකේ කියලාම තියෙනවා $0 for seamless and stress free invoicing කියලා. මෙතන මේකට charge කරන්නේ නැහැ මේගොල්ලෝ. ඒතර මේක free එකක්. ඒතර දැන් මේ වගේ tool එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ සෝහෝ ඉන්වොයිස් එක. දැන් මේක ඇත්තටම බැලුවම පේනවා ඉතාලම හොඳයි මේ ඔයාලට වැඩ කරගෙන යන්න. මේ කස්ටමර්ස්ලා මෙතන තියාගන්න පුළුවන්. මේ කන්ටැක්ට්ස් ටික දාලා අර මම කියපු වැඩේ. ඊළාට දැන් මෙතන ඉන්වොයිස් එකක් දාන්න පුළුවන්. මේ මෙතන කස්ටමර් කෙනෙක් දාලා මොකක්ද ඒ software එක සර්? සෝහෝ ඉන්වොයිස්. SOFO. SOFO. SOHO. SOHO. Invoice is it? Yes, invoice. SOHO. මේක ඉන්දියන් කම්පනි එකක්. මේකේ පුළුවන් අපිට මේ කස්ටමර්ස්ලාට මේ රිමයින්ඩ් කරන්න පුළුවන් මේ ගෙවන්න කියලා මේ unpaid invoices මොනවාද කියලා බලලා ඊළඟට මේ වියදම් ටික කරන්න පුළුවන්. ZOS ඕනේද තිබුණේ? ZOH ඕනේද? ZOH ඔව්. ඒතර මේක ඇත්තටම සෑහෙන දෙයක් කරගන්න පුළුවන් ටූල් එකක්. මේ අනිත් එක නොමිලේ තියෙන්නේ. හැබැයි මතක තියාගන්න දැන් මේවා මේ ෆ්‍රී දෙනවා කියනකොටම අපිට ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි මේ එක මොහොතකදී මේවට ගෙවන්න පුළුවන් ගෙවන්න වෙන අවස්ථාවල් එන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රී FAQs frequently asked questions කියලා බලන්න මේ කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේකේ මොනවද තියෙන්නේ කියලා ඒගොල්ලන් කියනවා. එතකොට මේකේ මෙන්න මේ කියලා තියෙනවා මේ ෆ්‍රී වුණාට අවුරුද්දට යවන්න පුළුවන් 500යි කියලා. එතකොට ඊළඟට ඒ හැම ඉන්වොයිස් එකේම powered by Soho invoice කියලා තියෙනවා කියලා. අනිත් එක users ලා දෙන්නෙක්ට වඩා දාන්න බෑ කියලා.
ඒතර අන්න ඒ වගේ දේවල් තියෙනවා ෆ්‍රී ටියර් එකේ. සාමාන්‍යයෙන් අපි ෆ්‍රී ටියර් වගේ බිස්නස් මේ වගේ බිස්නස් මොඩල් වල ෆ්‍රී එකක් තියෙනවා. ඒ ෆ්‍රී එක පාවිච්චි කරන්න හේතුව ඒ කියන්නේ ෆ්‍රී යූස් කරන්න පුළුවන් වෙන්න දාන්නේ ඇත්තටම කස්ටමර්ස්ලා කන්වර්ට් කරගන්න ඕන හින්දා. නමුත් එහෙම කියලා මේක නරක නෑ. ඔයාලගේ බිස්නස් එක ග්‍රෝ වෙනකොට මේක මම හිතනවා මේ හොඳ ටූල් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒතර මේගොල්ලෝ ප්‍රොඩක්ට් ලයින් එකක්ම තියෙනවා. නමුත් මේ සාපේක්ෂව මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ටූල් එකක් මේ සර් මේ සර් කිව්වා දැන් යූසර්ස්ලා දෙන්නෙක්ට වැඩිය පාවිච්චි කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ එකම software එක අපි කම්පියුටර් එකට හරි ෆෝන් එකකට හරි දාලා දෙන්නෙක් අතර මේ කරන වැඩක් හැටියටද කරන්න පුළුවන්? නෑ එහෙම නෙවෙයි. දෙන්නෙක් අතර කරන වැඩක් විදියට නෙවෙයි. දෙන්නෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ටූල් එක. දෙන්නෙක්ට view කරලා එක යුනිට් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඒකද අදහස් කරන්නේ? නෑ. දෙන්නෙක්ට ඒ කියන්නේ මේ සෝහෝ ඉන්වොයිස් කියන එක හිතන්න එක බිස්නස් එකේ ඔපරේෂන් එකේ ඉන්නවා දෙන්නෙක්. දැන් ඒ දෙන්නෙක්ට ඇක්සස් කරන්න පුළුවන්. හැබැයි එතන හිතන්නකෝ account section එකේ 3 දෙනෙක් ඉන්නවා කියලා 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 5 දෙනාට log කරලා ඉවරලා account එකේ මේකේ invoice එක create කරන්න බෑ. 5 දෙනෙක්ට user account හදන්න ඕන නම් ඒකට වෙනම create කරන්න ඕන. ඒ කියන්නේ මේ users ලාට ගෙවන්න ඕන. ඒක තමයි concept එක. නමුත් කුඩා ව්‍යාපාරයකට ඉතින් invoice එක තනියම උනත් create කරන්න පුළුවන්. එතකොට මේක ප්‍රමාණවත් ඉතින් මේ වගේ එකක්. maximum 2 users නේ? maximum 2 users අනිත් ඒවට ගෙවන්න ඕනේ. දැන් ඒක අපි බලමු මේකේ charges කොහොමද තියෙන්නේ කියලා. දැන් ඒකත් හොයාගන්න විදිහක් තියෙනවා. දැන් එකේ ගත්තොත් organization profile එකට ගියොත් මේ මෙතන පුළුවන් අර logo එක වෙනස් කරගන්න. ඒක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මේ branding හදා ගන්න පුළුවන්. sorry දැන් මෙතන තියෙන එක ගැටලුවක් තමයි මට ටිකක් පැහැදිලිවම තියෙන ගැටලුවක් තමයි දැන් මේකේ මේ ප්‍රයිසිං ගැන අප්ෆ්‍රන්ට් කියලා නැහැ කොහෙවත්. දැන් එතකොට පොඩි රිස්ක් එකක් තියෙනවා මේ වගේ ටූල්ස් පාවිච්චි කරනකොට යූසර්ස්ලා 500 කියන්නේ මේ ඉන්වොයිස් 500 ගියොත් එහෙම මේ මොකද වෙන්නේ කියලා. එතකොට අපිට මේ ප්‍රයිසිං හිතන්න වෙනවා. එතකොට අපි ආයෙත් ප්‍රයිසිං එකට ගිහිල්ලා බලන්න ඕනේ ඇත්තටම ප්‍රයිසිං කීයද තියෙන්නේ කියලා. එතකොට දැන් මේකේ කිසිම සඳහනක් නැහැ මේ ප්‍රයිසිං ගැන. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. නමුත් මේ මොහොතේ මට දෙන්න පුළුවන් උත්තරේ තමයි දැන් ඉන්වොයිස් 500ක් යනකම් ඉඳලා තමයි මේගොල්ලන් ඊළඟ ප්‍රයිසිං එක කියන්නේ. දැන් ඒක එහෙම කරලා තියන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් තව අපිට ගන්න පුළුවන් ටූල් එකක් තමයි මේ ඉන්වොයිස් ලී කියලා එකක්. මෙන්න මේක. එතකොට හැම වෙලේම මේ ප්‍රයිසිං අප්ෆ්‍රන්ට් තියෙන තරමට ලේසි. ඒ කියන්නේ එතකොට අපි දන්නවා මේ අපේ ව්‍යාපාරයට මොන වගේ කොස්ට් එකක්ද දැනට හෝ අනාගතේදී එන්නේ කියලා. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මේ මාසෙකට ඉන්වොයිස් 5යි 100යි ඔන්නෝම කියලා තියෙනවා. ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. තව ටූල් එකක් තියෙනවා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක්. මෙන්න මේ උඩු කියන එක. මේක මේ කම්ප්ලීට්ලිම ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් මොඩියුල් කීපයක්. මේකේ ගොඩක් ඒවා තියෙනවා accounting CRM point of sale අර එහෙම කියලා. මේ සාමාන්‍යයෙන් දැන් මේ එක මොඩියුල් එකක් දැන් මේකේ pricing ගිහිලා ගත්තොත්
මේකේ මේ එක ඇප් එකක් පුළුවන් සම්පූර්ණයෙන්ම ෆ්‍රී පාවිච්චි කරන්න අන්ලිමිටඩ් යූසර්ස්ලට. දැන් උදාහරණයක් විදිහට ඔයාලට ඕන එකමක් තියෙනවා නම් දැන් මේ උදාහරණයක් විදිහට අපි ගමු මේ කස්ටමර් සම්බන්ධ දේවල් කියලා. එතකොට මේ CRM එකක් ගත්තම මේ CRM එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් අන්ලිමිටඩ් යූසර්ස්ලට. එතකොට මේ හැබැයි එකම දේ එක ඇප් එකක්. හැබැයි එතනින් එහාට ඇප්ස් වලට ගෙවනවා නම් $7 ගානේ මාස per user ගෙවන්න ඕනේ ඔක්කොටම. $7 ගානේ ගෙවන්න ඕනේ. ඒක තමයි තියෙන එකම මේ වෙනස. සාමාන්‍යයෙන් ඔන්න මේකත් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. එතකොට මේ වගේ තමයි අපිට ඇත්තටම CRM එකක් මේ පොඩියට මේන්ටේන් කර හැබැයි හිතන්න කාට හරි මේක අර කිව්වා වගේ මේක ටිකක් කම්ප්ලිකේටඩ් වගේ නම් ඊළඟට කරන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි Excel sheet එකක්. හැමෝම Excel දන්නව ඇතිනේ. Excel sheet එකක පොඩි customers ලගේ detail ටිකක් තියාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඒවට templates තියෙනවා. දැන් අපිට template එකක් අපිට ගන්න පුළුවන්. CRM templates කියලා search කරොත් මෙන්න මේ තියෙන්නේ අපිට tools ගන්න පුළුවන් මේ වගේ මම මේ search කරගෙනම තමයි කරන්නේ මලට. ඒතර මේ තියෙන්නේ free CRM template එකක් අපිට ගන්න පුළුවන් Excel වලට. මේ තියෙන්නේ ඒ වගේ අපි ඩවුන්ලෝඩ් කරන්න හදන template එකක්. හරි. මේ තියෙන්නේ දැන් මේක අපිට මේ උඩ කෑල්ල අයින් කරලා දාලා මේ යට ටික පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන ඩෑෂ්බෝඩ් එකක්. මේ තියෙන කම්පැනි නම, contact name මොනම එකක් අපිට හදාගෙන මේකෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අරක සංකීර්ණ නම් මේ වගේ එකකින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන ගොඩාක්ම වටිනකම තමයි මේ වගේ රෙකෝඩ්ස් තියාගන්න එක. මේ කස්ටමර්ස්ලට ඔයාලගේ ඔෆර්ස් යවන්න පුළුවන්, ඔයාලගේ අලුතෙන් හදන ප්‍රොඩක්ට්ස් යවන්න පුළුවන්, ඔයාලගේ ව්‍යාපාරය වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන නම් ඒ සම්බන්ධ දේවල් යවන්න පුළුවන්. අන්න ඒක කරගන්න තමයි මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. මේ ඔපචුනිටිස් කියලා වෙනම එකක් තියෙන. ඒ කියන්නේ ඔපචුනිටිස් කියන්නේ හිතන්නකෝ ඔයාලට එන්න අදහස් වෙලා තියෙන හොඳ බිස්නස් එකක් තියෙනවා නම් අන්න ඒ බිස්නස් එකේ ඔපචුනිටිස් ටිකත් මෙතන අපිට දාගන්න පුළුවන්. ඒතර කොච්චර මේ size of deal කියලා කියන්නේ සාමාන්‍යයෙන් බිස්නස් එකේ size එක අපිට නිකන් බැලුවමට මෙච්චර විතර සේල් එකක් මෙතනින් ගන්න පුළුවන්. මෙයාලගේ මේ probability of deal කියලා කියන්නේ මේක එන්න පුළුවන් සම්භාවිතය කොච්චරද කියලා. මේක 75ක් විතර තියෙනවා. අපිට 50ක් විතර තියෙනවා. එතකොට ඒ වගේ අපිට බලන්න පුළුවන් මේ කොච්චර විතර අපිට මේ බිස්නස් එකක් ඇතුළට ගේන්න පුළුවන්ද කියලා. එතකොට මේක කරන්න දැන් මේවා මේ ලොකු ෆෝකාස්ට් එකක් වගේද? ෆෝකාස්ට් එකක් වගේද? මේක අපිට දැන් ෆෝකාස්ට් එකක් තමයි ඔව්. ෆෝකාස්ට් එකක් හදාගන්න පුළුවන් මේ විදිහට. එතකොට මේක Excel sheet එක මේ හදාගන්න හැකි. එතකොට දැන් එහෙම හදාගත්තම මෙතන CRM dashboard එකේ පෙන්නන මේ අපිට කොච්චර revenue කරන්න පුළුවන්ද, මේ qualification level එකේ කොච්චර තියෙනවද, proposals කීයක් කියලා තියෙනවද, අන්න ඒ වගේ අපිට නිකන් දලා හදාසක් ව්‍යාපාරයක් ගැන සම්බන්ධ ගන්න පුළුවන්. එතන මේ වගේ අනිත් tools කරගන්නම් බැරි නම් මෙන්න මේ වගේ Excel sheet එකක් හදාගෙන template එකක් දැන් මේවත් හදන්න ඕනේ. මේ template එකක් හදාගෙනම මේ පාවිච්චි කරගෙනම මේ අදාළ කරන වැඩේ කරගන්න පුළුවන්. එතකොට මේකෙන් වෙන්නේ අතරම ව්‍යාපාරයේ යම් මට්ටමක පිළිවෙලක් හැදෙනවා. අපි කොහොමද මේක හැන්ඩල් කරන්න ඕනි කියලා. මේක කියන්න පුළුවන්ද මේ ටෙම්ප්ලේට් එක දැන් අපි Excel sheet එකකට ගිහිල්ලා අපි කොහොමද මේක කරන්නේ? මම නම් ගොඩක් මේ Excel sheet එකේ එක්ස්පර්ට් වත් මේ මොකක්වත් නෙමෙයි. මම නිකන් ඕඩිනරි ඕක පාවිච්චි කරනවා. මේ වගේ ටෙම්ප්ලේට් එකක් මම පාවිච්චි කරලා නැහැ. එතකොට මට ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්ද කොහොමද මේක ක්‍රියේට් කරන්නේ කියන එක? දැන් මම වගේ තනින් අයත් ඇති ගොඩක් මේක කොහොමද හදාගන්න ඕනේ කියන එක දැනගන්න. Excel template එකක් ගැනීමේ මූලිකම බලාපොරොත්තුව හදා ගැනීමේ කාලේ නැති කළා දාන එක. ඒකට දැන් මේ වගේ template එකක් අපිට හොයාලා ගන්න පුළුවන්. මේ Google Apps වල ගත්තා Google එකේ ගිහලා search කරා නම් අපිට කියන්න පුළුවන් free Excel CRM templates කියලා වගේ type කරොත්
මේ templates for small business කියලා ගන්නකො. එතකොට අපිට පුළුවන් මේ මෙතන ස්මාර්ට් ෂීට් කියන වෙබ්සයිට් එකෙන් තියෙනවා කීපයක්. දැන් මෙතන තව එකක් තියෙනවා. දැන් මේක ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් වලින් ගිහිල්ලා හොයා ගන්න ඕනේ. දැන් මම මෙතනදී කරන්නේ දැන් මෙන්න මේ වගේ තියෙන ටෙම්ප්ලේට් එක ගන්න. දැන් අර මම කලින් ගත්ත ටෙම්ප්ලේට් එක නේ මේක වෙන ටෙම්ප්ලේට්. ඒතර මේකේ බලනවා අපි මොනවද තියෙන්නේ කියලා. මම දැන් මේක ඩවුන්ලෝඩ් කරනවා. මේ ඔක්කොම ටෙම්ප්ලේට්ස් ෆ්‍රීද? ෆ්‍රී. sorry. හරි එතකොට ගොඩක් වෙලාවට මේ ටෙම්ප්ලේට්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ වගේ මේ පළවෙනි පේජ් එක තියලා තියෙනවා මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට මේ මොනවද කරන්න ඕනේ කියලා. අපි මම මේ ටෙම්ප්ලේට් එක දැන් මම ඩවුන්ලෝඩ් කරනවා. හරි දැන් මම මේ ටෙම්ප්ලේට් එක කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්නම්. මේ තියන්නේ ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ටෙම්ප්ලේට් එක. දැන් මේ සාමාන්‍යයෙන් මේ වගේ එකක් තියෙනවා. අපි ඒක පැත්තක තියනවා. තියලා මේ තියෙන මේ ඔක්කොම ෆෝම්ස් හදලා තියෙන්නේ. දැන් මේකේ අපිට පුළුවන් මේ තියෙන ඩීටේල්ස් වෙනස් කරලා දාලා කියන්නේ කම්පැනි ඩීටේල්ස් ටික අයින් කරනවා. අයින් කරලා සාමාන්‍ය විදිහට මේ ටික පුරවගෙන යන්න පුළුවන්. මේකත් අයින් කරලා Tamanට ගැළපෙන විදිහට හදා ගන්න පුළුවන්. ඊළඟ ස්ටේජ් එක තියෙනවා. වැලියු එක අපිට දාන්න පුළුවන්. මේක දැන් රුපියල් නෙවෙයි ඩොලර්ස් වලින් තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඒක වෙනස් කරන්න Excel formatting පාවිච්චි කරලා. අපිට LKR වලින් දෙන්න පුළුවන්. මේ ෂීට් එකේම ෆෝමියුලාස් හදා ගන්න පුළුවන්ද? පුළුවන්. ඕන එකක් කරදැයි මේක තනිකරම Excel sheet එකක් විතරයි. ඊට පස්සේ අදාළ කරන විදිහට ෆෝමියුලාස් ඕනනම් ඔයාලට කැමති විදිහට හදලා මේක දැනට පාවිච්චි කරන්නත් පුළුවන්. මේකත් එක විදිහක් ඉතින්. එතකොට අපිට පුළුවන්ද මේකෙන් දැන් අපි හිතමු දැන් අපි ප්‍රොඩක්ට් එකක් ගන්නවා කියලා. හරි ඒ ප්‍රොඩක්ට් එකට අපි අපේ මාකප් එක දා ගන්නවා. ඒ percentage wise ඒක අපිට වෙනම කැල්කියුලේට් කරගන්න පුළුවන් නේද? අපේ ප්‍රොෆිට් එක මොකක්ද? Excel දන්න කෙනෙකුට ඒක කරන්න පුළුවන්. පුළුවන් right okay. හරි. එතකොට මේ තමයි ඔය කස්ටමර්ස්ලගේ රිලේෂන්ෂිප් සම්බන්ධව දේ. ඊළඟට අපි ගත්තම මේ මාකටිං කරන්න කොහොමද කියලා. දැන් ගොඩක් වෙලාවට මේ මම දැක්ක ප්‍රශ්නකුත් අහලා තියෙනවා මාකටිං කරන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට ලංකාවේ මාකටිං විශේෂයෙන්ම දැන් ඩිජිටල් මාකටිං වෙන ප්ලැට්ෆෝම්ස් කීපයක් තියෙනවා. ඒක අපිට මූලික වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන් paid marketing and organic marketing කියලා. organic marketing කියලා කියන්නේ ඔයාලා වියදම් කරන්නේ නැහැ කීයක්වත්. ඔයාලා කරන වැඩ Facebook එකේ දාන්න පුළුවන්. එතකොට ලංකාවේ ඇත්තටම usage එක ගත්තම Facebook තමයි වැඩිපුරම මිනිස්සු ලංකාවේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ YouTube පාවිච්චි කරනවා. ඊළඟට LinkedIn, TikTok වගේ Instagram වගේ ඒවා පාවිච්චි කරනවා. එතකොට මතක තියාගන්න ඕනේ මේ ඩිජිටල් මාකටිං වලදී තියෙන එක තමයි සමහර channels අපි කියන්නේ ඔය ඒක සමහර ඔයාලා හදන products වෙන්න පුළුවන්, services වෙන්න පුළුවන්. සමහර ඒවා වැඩ කරන්නේ සමහර channels වලට විතරයි. එතකොට හැම එකේම එකම එක දැම්මට යන්නේ නැහැ. එතකොට දැනට මම කියන්නේ කුඩා ව්‍යාපාර වලට හොඳ වැඩේ Facebook එකේ පුළුවන් මේ වැඩ ටිකක් කරන්න. එතකොට ඕක කරද්දි තියෙන ගැටලුව තමයි Facebook වලදී
සමහර වෙලාවට ඔය තියෙන ඔයාලගේ මාකටිං මැටීරියල්ස් නිතර නිතර දාන්න අමතක වෙනවා. එන්න දාන්න අමතක හින්දා ගොඩක් වෙලාවට අපිට පුළුවන් මේ ටූල්ස් පාවිච්චි කරන්න මේ ෂෙඩියුල් කරන්න. ඒකට අපිට ඇත්තටම Facebook වගේ එකක් ගත්තම Facebook එකේ මේ built in ඒ කියන්නේ ඒක ඇතුළෙම තියෙන Facebook එකෙන් හඳුන්වලා දුන්න ටූල් එකක්. ඒකට කියනවා අපි Facebook business suite කියලා. ඒක ඇතුලේ එක කොටසක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට මේ post එහෙම schedule කරන්න. එතකොට දැන් ඒක මේ අපිට මේ ගොඩක් වැදගත්. මට මේ වෙලාවේ ඒක ඩීටේල් කියලා දෙන්න බෑ. මම බලන්නම් එහෙම හදපු එකක් ඔයාලට කියලා දෙන්න පුළුවන්ද කියලා. මොකද ඒකට මේ අපිට වෙනමම ඇක්සස් කරන්න වෙනවා. වෙනමම අලුතෙන් Facebook account එකක් හදාගෙන මිස ඕගනික් මාකටිං එකේදී FB YouTube LinkedIn කියලා කිව්වා. LinkedIn එක ඒක ප්‍රොෆෙෂනල් සයිට් එකක් නේද? ගොඩක් ඔය ඒකේ ප්‍රොෆෙෂනල්ස්ලානේ ඒකේ ඉන්නේ ගොඩක්. ඉතින් ඒකේ ප්‍රොෆෙෂනල්ස්ලට ඒක තමයි මම කිව්වේ. ප්‍රොෆෙෂනල්ස්ලට මාකට් කරන ඒවා තමයි ඒකේ ගොඩක් වෙලාවට යන්නේ. හැබැයි ඒකේ එකම දේ තමයි ඒකේ ප්‍රොඩක්ට්ස් විකුණන්න ටිකක් අමාරුයි. නමුත් ප්‍රොෆෙෂනල් අයට විකුණන ප්‍රොඩක්ට්ස් මොකද? ඒක දැන් මම මගේ ක්වොලිෆිකේෂන්ස් දාලා මම මගේ මාව මාකටිං කරගන්නවා වගේ එකක් නේද එතන වෙන්නේ LinkedIn එකේ නෑ කවුරුහරි ජොබ් එකක් බලනවා නම් මට ඒ වගේ වෙලා තියෙන LinkedIn හරහා මාව ගත්ත කම්පනීස් තියෙනවා එහෙම එකක් නේද එතකොට මේකේ කොහොමද මාකටිං එකක් කරන්නේ මේ වෙනම ප්‍රොඩක්ට් මාකටිං එකක් වෙන්න බෑ නේද ඒකේ ප්‍රොඩක්ට් මාකටිං කරන්න පුළුවන් ඒක ඇත්තරම ප්‍රොෆෙෂනල්ස්ලට තියෙන සෝෂල් නෙට්වර්ක් එකක්. ඒකෙන් අදහස් වෙන්නේ අපිට ප්‍රොඩක්ට්ස් විකුණන්න පුළුවන් කියලා. විකුණන්න බෑ කියලා. මේ ප්‍රොඩක්ට්ස් විකුණන්න පුළුවන්. හැබැයි විකුණන්න ඕනේ ප්‍රොෆෙෂනල්ස්ලට අදාළ ප්‍රොඩක්ට්ස්. එහෙම ඔයාලා ගිහිල්ලා මේ හෝම් ස්ටේ එකක් හරි වෙන මොකක් හරි දැම්ම කියලා ඒක ඇතුලේ ඒක සෙල් වෙන්නෙත් නෑ. ඒක යන්නේ නෑ. ඒක විකුණන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ගොඩක් වෙලාවට LinkedIn එක හරහා විකුණන්න පුළුවන්. ඊළඟට මේ දැන් ප්‍රීමියම් ලෙවල් එකේ දැන් සමහරලාට මම දැකලා තියෙනවා ස්පොන්සර් කරපු ඒ කියන්නේ LinkedIn එකේ තියෙන වෙනම ඇඩ් එන්ජින් එකක් ඒක ඇඩ්ස් පාවිච්චි කරන්න පුළුවන් මේ සමහර මම දැකලා තියෙනවා ටිකක් ඔය ප්‍රීමියම් ලෙවල් එකේ තියෙන වාහන එහෙමත් ඇඩ්වර්ටයිස්මන්ට්ස් විදියට යනවා නේද ඉන්ෂුරන්ස් ප්‍රොඩක්ට්ස් යනවා. ඒතර ඒවා ටිකක් ගණන් ඒ ප්ලැට්ෆෝම් එක ටිකක් ගණන් ඒ අය වෙනම විදිහකට පාවිච්චි කරන්නේ ඒක. නමුත් බලන්න හයරාකිස් වලට විතරක් පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වගේ ඒවා තමයි ඒකේ දාන්නේ. එහෙම එකක් නේ. ඒකෙදි ඩිපෙන්ඩ් වෙනවා ඇත්තටම. ඒක අපිට කියන්න බෑ මේකම යන්නේ නැහැ මෙහෙම යන්නේ නැහැ කියලා. නමුත් ඒකට ජොබ් හොයාගන්න තියෙන ප්ලැට්ෆෝම් එකක් විදිහට අර්ථකථනය කරන්න මම කැමති නෑ. ඒක එතනින් එහා ගියපු ටිකක් ලොකු ප්ලැට්ෆෝම් එකක්. පර්සනල් බ්‍රෑන්ඩින් හදන්නත් පුළුවන්. ඒක හරහා ප්‍රොඩක්ට්ස් විකුණන්නත් පුළුවන්. හැබැයි අර අපි දැනගන්න ඕනේ මොන ප්‍රොඩක්ට් එකද විකුණන්නේ කියලා. ඒ කියන්නේ ඒකට ගැළපෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා LinkedIn channel එකේ විකුණන්න. ඒතර අපිට Facebook එකේ කරන මාකටිං අප්‍රෝච් එක LinkedIn එකට හරියන්නේ නැහැ. අපිට Instagram එකේ කරන මාකටිං එක TikTok එකට හරියන්නේ නැහැ. ඒ වගේ එක එක ඒවට වෙනස්. ඒතර ඒක අඳුර ගන්න. ඒතර මම ජෙනරලි ගොඩක් අඩි කියන්නේ SMEs නම් SMEs වලට පුළුවන් මේ පාවිච්චි කරන්න Facebook. මොකද ආරම්භයක් විදියට. මොකද Facebook එකේ මේ tools ටික පහසුවෙන් access කරන්න පුළුවන් හින්දා. ගත්තොත් එහෙනම් Facebook එකේ ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. දවසක් විතර කතා කරන්න දේවලුත් තියෙනවා Facebook එකේ ගත්තම මේ එච්චරට සංකීර්ණ දේවල් තියෙනවා. නමුත් මම නිකන් දල වශයෙන් ඔයාලට කියන්නම් කොහොමද මේ Facebook එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ ඒ කියන්නේ ඇඩ් මැනේජර් එක. දර ගොඩක් අය හිතනවා මේ ගෙදර ඉඳගෙන වැඩක් කරලා Facebook එකේ ඇඩ් එකක් දාලා පොඩි රුපියල් 5ක් රුපියල් 100ක් විතර දවසට වියදම් කරලා එහෙම වැඩ කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම නෙවෙයි Facebook එක ඇඩ් perform කරන්නේ අපි ඒකට කියනවා performance marketing කියලා. ඒක perform කරන විදිහක් තියෙනවා. නමුත් එහෙම නැතුව අපි කරාට මේ Facebook එකෙන් තමන්ගේ ව්‍යාපාර ප්‍රොමෝට් කරන්න ප්‍රායෝගිකව අමාරුයි. Facebook එකේ ඇත්තටම ads run කරන විදි කීපයක් තියෙනවා. Facebook එකේ ads run කරද්දී
අපි බලන්න ඕනේ අපි ඇඩ් එක රන් කරන්නේ මොන විදිහටද කියලා. ඒකට අපි කියනවා ඉන්ටෙන්ට් එක කියලා. කියන අපිට පුළුවන් Facebook එක හරහා calls ගෙන්න ගන්න. එහෙම නැත්නම් අපිට app එකකට downloads ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ තියෙන මේ අපි මෙහෙම එකක් කරනවා කියන reach එක හදන්න පුළුවන්. ඒ වගේ මේ විදි ගොඩක් තියෙනවා. ඒතර මේකේ තියෙන මේ විදි වලට ගැලපෙන විදිහට තමයි අපි Facebook එක හැන්ඩල් කරන්න ඕනේ. එතකොට Facebook එකේ තියෙන මේ දේ තමයි මම නිකන් සරල වශයෙන් කිව්වොත් Facebook එකේ මේ ඇඩ් ඔප්ටිමයිස් කරන විදිහක් තියෙනවා. ඒකට අපි කියනවා මේ ඇල්ගොරිතම් එකක් කියලා. මේ ඇල්ගොරිතම් එක ඒ නිකන් එයාට දෙන්න ඕනේ මේ ඉගෙන ගන්න. ඒ කියන්නේ අපේ තියෙන අපි බලාපොරොත්තු වෙන වැඩේ කරගන්න එයාලට ටයිම් එකක් දෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් කම්පනීස් ඇඩ් රන් කරන ඇඩ් ඒජන්සීස් එහෙම සමහරලාට මාස ගණන් අවුරුදු ගණන් සමහරලාට ඇඩ් ඔප්ටිමයිස් කර රන් කරන ඉන්නවා. ඒ කියන්නේ ඇඩ් එක ඕෆ් කරන්න. නමුත් ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි SME බිස්නසස් කරන්නේ පොඩි ගාණක් දාලා ඇඩ් එකක් පොඩි ගාණක් දාලා ටික දවසක් තිබිලා අනේ මේක වැඩ කරන්නේ නැහැ කියලා බිස්නස් එක ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් නවත්තලා දානවා. හැබැයි එහෙම නෙවෙයි ඒක කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඇඩ් වර්ග කීපයක් හදලා එකක් පොඩි කාලයක් රන් කරලා බලනවා මේ ඇල්ගොරිතම් එකට ඉගෙන ගන්න ටයිම් දෙන්න ඕනේ අපි. ඊට පස්සේ තමයි ටික ඇඩ් බජට්ස් වැඩි කරන්නේ. එතකොට මෙතන තියරි එකක් තියෙනවා. ඒකට කියනවා ROAS කියලා. Return on Ad Expenditure කියලා. අපි වියදම් කරන එකට සාපේක්ෂව අපිට ආපහු ගාණක් එනවද? ඒ කියන්නේ ඒකට ලාභයක් උපයන්න පුළුවන්ද කියන එක ගණනය කරන්න ඕනේ. එතකොට ඒම කරන්නේ නැතුව ඇඩ් රන් කරොත් ඇත්තටම මේ ඇඩ් කැම්පේන්ස් ප්‍රොෆිටබල් නෑ. එතකොට ඒක මේ ඉතාලම කල්පනාවෙන් කළ යුතු වැඩක්. එහෙම කරොත් ගොඩක් වෙලාවට මේ ඇඩ් කැම්පේන්ස් කියන්නේ Facebook කරහා ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අනුරුද්ධ මහත්තයා මේ පුළුවන් නම් මේ Facebook එකේ ඇඩ් රන් කරන එක මේ ඇත්තටම මේ වගේ කුඩා සෙෂන් එකකින් කරන්න බෑ. මම දැක්ක රික්වයර්මන්ට් කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ ඒක මේට වෙනමම සම්පත්දායකෙක් හෝ යොදවගෙන ඒක වෙනමම කරන තරමට හොඳයි කියලා මම විශ්වාස කරන්නේ. මොකද මේ ගොඩක් අය සල්ලි ඇත්තටම මේක හරියට කරන්නේ නැතුව නාස්ති කරනවා කියලා මටත් අහුවෙලා තියෙනවා ඇත්තටම මේ. දැන් ඊළඟට ප්‍රශ්නයක් තමයි දැන් අපි මාකටිං කැම්පේන් කරනවා කියලා කියනවා Facebook එකේ දානකොට මේවා හදන්නේ කොහොමද කියලා. දැන් මේවට අවශ්‍ය කරන මැටීරියල්ස් හදන්න ඕනේ. ඒ කියන්නේ සෝෂල් මීඩියා වලට දාන්න අපි මේ පෝස්ටර්ස් හදන්න ඕනේ, බැනර්ස් හදන්න ඕනේ. ඒක කරන්න කොහොමද කියලා. දැන් ඒක කරන්න ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී ටූල් එක තමයි මේ Canva කියන එක. ඒතර Canva කියන්නේ ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක්. මේක මේ Facebook එකේ මෙන්න මේ ඉන්ටෙන්ස් ටික මම කියලා දෙන්නම්. මෙන්න මේතරින් තමයි මේ කැම්පේන් එක ක්‍රියේට් කරන්න. මේ දෙන Facebook Ad Manager කියලා එකක්. මේකේ තියෙනවා awareness කියලා එකක්. ඒ කියන්නේ කැම්පේන් එකකට තියෙන ඔබ්ජෙක්ටිව් එක. දැන් awareness කියලා කියන්නේ අපිට ඕනනම් අපි මොහොමද දැන් අපි රෙස්ටෝරන්ට් එකක් අරිනවා. රෙස්ටෝරන්ට් එක තියෙනවා කියලා මිනිස්සු දැනගන්න ඕන. අන්න ඒ වගේ වෙලාවට මේ awareness කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි වෙබ්සයිට් එකක් කරනවා. වෙබ්සයිට් එක කරනවා නම් අපි කොහොමද ඒක කරන්නේ? right? එතකොට මේ වෙබ්සයිට් එකට අවශ්‍ය කරන දේවල් කොහොමද කරන්න කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රැෆික් එක ගෙන්න ගන්න ඕන. කෝල්ස් ගෙන්න ගන්න ඕන. WhatsApp එකට මැසේජ් ගෙන්න ගන්න ඕන. අන්න ඒ වගේ ඒවාට තමයි මේ ට්‍රැෆික් කියන එක තියෙන්නේ. එන්ගේජ්මන්ට් කියලා කියන්නේ දැන් අපිට ඕන නම් අපි කරන වැඩේ ගැන මිනිස්සු දැනගන්න. උදාහරණයක් ටියුෂන් පන්තියක් කරනවා නම් ටියුෂන් පන්තියට කට්ටිය ගැන දැනගන්න ඕන නම් ඒගොල්ලන් ප්‍රශ්න අහන්න ඕන නම් ඒගොල්ලන්ට WhatsApp එකකින් ඇවිල්ලා ඔයාලත් එක්ක කතා කරන්න ඕන නම් අන්න එන්ගේජ්මන්ට් කියන මේ ඔබ්ජෙක්ටිව් එක වැදගත්. ලීඩ්ස් කියන්නේ ඇත්තම දැන් ඔයාලා මොකක් හරි ස්පෙસિෆික් ප්‍රොඩක්ට් එකක් විකුණනවා. උදාහරණයක් විදිහට වාහන විකුණනවා කියලා හිතන්නකෝ. ඒකට වාහන විකුණනකොට වාහනේ ඇඩ් දාලා මේ වාහනේ ගන්න කැමති මිනිස්සු හොයාගන්න ඕන නම් ඒකට අවශ්‍ය කරන මේ කට්ටිය කන්ටැක්ට් කරපුවම එයාලගේ නම තියෙන්න ඕනේ, කන්ටැක්ට් නම්බර්ස් තියෙන්න ඕනේ, ඇඩ්‍රස් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ එකක් තියෙනවා නම් මෙන්න මේ ලීඩ්ස් කියන ඔප්ෂන් එක ගොඩාක් වැදගත්. එතකොට ලීඩ්ස් එකෙන් සමහරලාට පුළුවන් ඇත්තටම මේ පොත් වගේව විකුණන්නත් පුළුවන්. ඊළඟට මේ ඇප් ප්‍රොමෝෂන්ස් කියලා කියන්නේ ඇත්තටම මේ ෆෝන් වලට දාන ඇප්ස් ඒවා මේ ප්‍රොමෝට් කරන්න පාවිච්චි කරන ඔබ්ජෙක්ටිව් එකක්. ඊළඟට සේල්ස් කියලා කියන්නේ අපිට පුළුවන් අපි මේ අපේ තියෙන e-commerce
වලට අදාළ කරන ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට්ස් ඔප්ටිමයිස් කරලා හදන්න කියලා කොහොමද කරන්න කියන එක තමයි මේකෙන් කරන්නේ. ඒතර මේක මේ එක එකට එක ඉන්ටෙන්ස් තියෙනවා. ඒතර මේවා පාවිච්චි කළා තමයි අපිට කරන්න පුළුවන් මෙන්න මේ කරන වැඩේ. ඒතර එකම ප්‍රශ්නේ තමයි දැන් මෙතන තියෙන්නේ. අපි කොහොමද දැන් මේ ඇඩ් මේකට අවශ්‍ය කරන මැටීරියල්ස් හදන්න කියලා. දැන් මේ අපි ඔක්කොම කැම්පේන් එකක් හදාගත්තම මැටීරියල්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මැටීරියල්ස් හදද්දී තියෙන ගැටලුව තමයි මේ Facebook එකේදී එහෙම ඔයාලා හිතනවා නම් එකම ඇඩ් ටයිප් එකක් හදලා එක විදිහට බැනර් එකක් දාලා මිනිස්සුන්ගෙන් සේල්ස් වෙයි කියලා එහෙම එන්නේ නැහැ. ඒකට එතනදී කරන්න ඕනේ දේ තමයි වේරියන්ට්ස් හදන්න ඕනේ. කියන්නේ එකම කියන්නේ කලර්ස් මාරු කරන්න ඕනේ, ෆොටෝ එක තියෙන තැන මාරු කරන්න ඕනේ. ඒ වගේ අර ගොඩක් වේරියන්ට් හදන්න ඕනේ. ඒ වේරියන්ට් හදන්න ඇත්තටම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් කීපයක් තියෙනවා. එක ටූල් එකක් තමයි Canva කියන්නේ. දැන් මේ Canva ඇත්තටම මේ ලංකාවේ සම්භවයක් තියෙනවා මේ Canva ටූල් එක හදපු එක කෝ-ෆවුන්ඩර් කෙනෙකුට. නමුත් මේක ඕස්ට්‍රේලියන් කම්පැනි එකක්, බිලියන් ඩොලර් කම්පැනි එකක්. දැන් අපි ගත්තම මේ තියෙන්නේ Canva එක මේ මොබයිල් එකෙන් ඇත්තටම වැඩ කරන්න පුළුවන් ටූල් එකක්. ෆෝන් එකේ පාවිච්චි කරගෙන මේක මෙන්න මේ Canva කියන ටූල් එක. canva.com. හරි. එතකොට මේ ටූල් එකට පුළුවන් ඔයාලට ගොඩාක් දේවල් කරන්න. දැන් මෙතන පුළුවන් අපිට මේ ටෙම්ප්ලේට්ස් වලට ගියොත් මේ මෙතන තියෙනවා ඊමේල් වලට අවශ්‍ය කරන ඒවා, Instagram වලට අවශ්‍ය කරන ඒවා, ඊළඟට Facebook post එකට අවශ්‍ය කරන. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තම Facebook post එකට අවශ්‍ය නම් මෙන්න මේ මෙතනින් Facebook post කෙනෙක් ක්ලික් කළා මේ පුළුවන් මේ මෙතන මේ වගේ එකක් හදාගන්න පුළුවන්. දැන් සමහරලාට මේ ටෙම්ප්ලේට්ස් තියෙන්න පුළුවන්. දැන් උදාහරණකෝ ජුවලරි post කියලා දැක්කද මේ තියෙන්නේ. මේ ඔටුන්නක් වගේ තියෙන මේවා ඇත්තටම ප්‍රීමියම් ටෙම්ප්ලේට්ස්. මේවට ගෙවන්න ඕනේ. නමුත් ගෙවන්න ඕනේ නැති ටෙම්ප්ලේට්ස් තියෙනවා. දැන් මේ ෆ්‍රී ඒවා තියෙනවා. දැන් මේක වගේ ඒවා තියෙනවා. දැක්කද මේක අපිට පුළුවන් කස්ටමයිස් කරලා හදාගන්න ටෙම්ප්ලේට් එක. මෙතනින් ටයිප් කරලා ඇඩ්‍රස් එක දාලා මේ ෆොන්ට් මාරු කරලා මේ contact details දාලා හදාගන්න පුළුවන්. ඒතර මේකෙන් ඇත්තටම කාලය අඩු වෙනවා. ටෙම්ප්ලේට්ස් හදලා දැන් මෙතනදී තියෙන එක තමයි දැන් මේ ටූල් එක මේකෙන් අපිට පුළුවන් මේක ෂෙයා කරන්න. මේ Facebook එකට, Instagram එකට මෙතනින්ම ෂෙයා කරන්න පුළුවන්. ඊළඟට මේ ඔයාලා මේකේ ප්‍රීමියම් version එක පාවිච්චි කරනවා නම් මේ schedule කියලා එකක් තියෙනවා. මේකෙන්ම schedule කරන්නත් පුළුවන්. ඒතර මේ Canva business එක වෙනවා මම හිතන්නේ මාසෙකට රුපියල් 2800යි. එතකොට මේ බිස්නස් එකම නැත්තම් Canva Pro එක මාසෙට 2000යි රුපියල් 2000යි. ඉතින් ඒක මම හිතනවා මේ රුපියල් 2000ක් උනාට මේ පාඩු නෑ. මේ ගොඩාක් වැඩ කරන්න පුළුවන් ටූල් එකක්. මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ බෆර් කියලා ටූල් එකක් තියෙනවා. දැන් මේ බෆර් එක ඇත්තටම පාවිච්චි කරන්නේ සෝෂල් මීඩියා ෂෙඩියුල් කරන්න. නමුත් මේකේ ෆ්‍රී ටියර් එකක් තියෙනවා. මේ ෆ්‍රී ටියර් එකේදී තියෙන ප්‍රශ්නේ තමයි එකත් මම පෙන්නන්නම්. මේ ෆ්‍රී එකේ ගොඩක් සෝෂල් මීඩියා channels පාවිච්චි කරන්න බෑ. මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් සෝෂල් මීඩියා මේ ෂෙඩියුල් කරන්න. එතකොට මේකේ ප්‍රයිසිං වලට ගිහිල්ලා බැලුවම මේකේ පුළුවන් 10 schedule post per channel. එතකොට අපිට පෝස්ට් 10ක් වගේ දානවා. නමුත් ඔබ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මම හිතනවා ඒක ගැටලුවක් නැහැ කියලා. මේකේ අපි ගත්තම මෙතන පුළුවන් මේ ideas 100ක් දාන්න පුළුවන්, tags තියාගන්න පුළුවන්, templates ටික තියෙනවා. ඊළඟට මේ schedule post per channel තියෙන්නේ 10යි. එතකොට අපිට මේකේ තියෙනවා number of social media channels වගේ එකක් ඇති. අනිත් එක මේකට ඉන්ටග්‍රේෂන් එකක් තියෙනවා Canva වලට. ඒ කියන්නේ Canva වලින් හදන එක බෆර් එකට ගේන්න පුළුවන්. ඒ ටික තියෙනවා. ඊළඟට ඔව් මේකත් ඇත්තටම මේ හොඳ ටූල් එකක් මේ පාවිච්චි කරනවා නම් අතර මේකේ තියෙන මේ
මේක ඇත්තටම මේ දැන් මේ මෙතන මේ channel එකකට ඒ කියන්නේ Facebook එකට වගේ post කරනවා නම් මෙතනින් කරන්න පුළුවන්. නැත්තම් අපිට මේ connect up to 3 channels. ඒ කියන්නේ channels 3ක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට කොහොමත් post 10කට වඩා වැඩියෙන් schedule වෙන්නේ නැහැ බොහෝ විට. එතකොට Instagram උයි Facebook උයි වගේ දෙකක් හෝ පාවිච්චි කරත් මේකත් හොඳ ස්ටාර්ටිං පැකේජ් එකක් විදිහට තමයි මම දකින්නේ. ඒකයි මම මේක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් සහ මේක ගොඩක් පහසුයි මේකේ ඇතුළේ වැඩ බෆර් කියන එක. ඒකට ඊළඟට මම කතා කරපු Meta Business Suite කියන එක. ඒතර මේකෙත් තියෙනවා ෆ්‍රී ෂෙඩියුලර් එකක් Facebook එකටයි Instagram එකටයි යවා ගන්න. ඒතර මේ ටික පුළුවන් අපිට දැන් සති අන්තයක් වගේ අරගෙන අපිට පුළුවන් මේකෙන් Canva එකෙන් මේ post එක ඔක්කොම ටික ඩිසයින් කරලා බෆර් එකට දාලා හෝ Canva එකේම ප්‍රීමියම් version එක පාවිච්චි කරලා හෝ Meta Business Suite එකේ ෆ්‍රී එක පාවිච්චි කරලා ඒ post එක ෂෙඩියුල් කරලා බලා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මතක තියාගන්න ඕන දේ තමයි දැන් මේ වගේ tools පාවිච්චි කරාට මේ හැම එකේම data අරන් බලන්න ඕන කී දෙනෙක් එනවද මේ කොයි post එකෙන්ද වැඩිපුර ආවේ කියලා වගේ පොඩි අපව අපි පොඩ්ඩක් review කරලා බලන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේ මිනිස්සු අපි හිතන දෙයට නෙවෙයි කැමති අපි හිතන්නේ නැති සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකට තමයි වෙන්නේ කියලා. සමහරවිට ඔයාලා ඔයාලා ඩිසයින් කරන ෆොටෝ එකකින් පවා ඒක මේ වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒක තමයි ඊළඟ එක. අනිත් එක ඔයාලට පුළුවන් මේ ඊමේල්ස් යවන්න මේ යූසර්ස්ලට ඒකට පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක් තමයි Mailchimp කියලා. ඒකේ පුළුවන් 500කට එකපාර මේල්ස් යවන්න මේ ෆ්‍රී. ඊළඟට එකක් තියෙනවා Brevo කියලා ටූල් එකක්. Brevo එකේ දවසකට 300ක් පුළුවන්. එතකොට මේ ටූල්ස් දෙකකින් පුළුවන් ඔයාලට ඊමේල්ස් යවන්න. ඒතර මේ දෙකට යන්න කැමති නැති අයට පුළුවන් මේල් මර්ජ් කියලා පරණ ක්‍රමයක් තියෙනවා. ඒක පාවිච්චි කරලා දැනට පාවිච්චි කරන Gmail එකට හෝ Outlook එකට ප්ලග් කරගෙන ඊමේල් යවන්නත් පුළුවන්. ඒකට සමහරලාට ඊමේල් වලින් හැම වෙලෙම කන්වර්ට් වෙන්නේ නැහැ. ඔයාලට බිස්නස් එන්නේ නැහැ. හැබැයි ඒකෙන් ඔයාලගේ අවයනස් එකන සමහර වෙලාවට මේ කන්වර්ට් වෙන්නත් ඉඩ තියෙනවා. right. අනිත් කාරණේ තමයි කොහොමද සල්ලි ගන්න කියලා. දැන් ඔයාලා මොන හරි භාණ්ඩයක් හෝ සේවාවක් වික්කම ඒකට සල්ලි ගන්න ගියාම සමහරවිට දවස් 30ක් 40ක් යනවා චෙක්ස් රිටර්න් එනවා ඔය වගේ ප්‍රශ්න එනවා. ඒතර ඕවා ට්‍රැක් කරගන්න මොකක් හරි ටූල් එකක් ඕන වෙනවා. ඒකට අර අපි කතා කරපු සෝහෝ ඉන්වොයිස් එකත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ Excel sheet එකක් මුකුත්ම කරන්න බැරි නම් Excel sheet එක මාක් කරගෙන කරන්නත් පුළුවන්. ඒ වගේ ඇත්තටම අපිට ෆොලෝ අප් කරන්න පුළුවන් අපි ගෙවන්නේ කොහොමද කියලා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් අර ඌඩු වගේ ටූල් එකක් පාවිච්චි කරලා ඒ වැඩ ටික කරගන්න. right. මම ඉන්වොයිස් ගැන කතා කරපින්දා මේක මම ස්කිප් කරනවා. දැන් ඉන්වොයිස් වලින් ඇත්තටම මේ වේව් ඇප්ස් කියන එක දැන් ලංකාවට දෙන්නේ නැහැ. ඒක වෙනුවට සෝහෝ ඉන්වොයිස් තමයි දෙන්නේ. ඊට අමතරව ක්වික් බුක්ස් කියලා එකක් තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධ ටූල් එකක් ලංකාවේ accountants-ලාම පාවිච්චි කරන ටූල් එකක්. ඒක ඇත්තටම ෆ්‍රී නෑ. ඒක ගෙවලා ගන්න ඕන එක. ඒකට ඒක පාවිච්චි කරන්නත් පුළුවන් මේ අපිට මේ වැඩවලට. දැන් මේ දවස්වල තියෙන දේ තමයි මේ AI වලින් කොහොමද අපි ව්‍යාපාර කරන්න කියලා. එතකොට මේකට මම යම් දේවල් ටිකක් ඔයාලට කියන්න. දැන් AI කියලා ඇත්තටම අපි උත්සාහ කරන්නේ මේ මෙන්න මේ කියන tools එක කොහොමද වැඩ කරන්නේ කියලා දෙන්න. දැන් පුද්ගලිකව මම මේ tools දෙකකට ගෙවලා තියෙනවා මම කරන වැඩත් එක්ක. නමුත් එහෙම ගෙවන්න නැතුවත් මේවා වැඩ කරගන්න පුළුවන්. මූලිකම දෙයක් තමයි අපිට කරගන්න පුළුවන් දේ තමයි මේ අපිට අවශ්‍ය කරන අදහස් මේ tools හරහා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තම අපි ගත්තොත් ෆ්‍රී tool එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි ඔයාලට Google account එකක් තියෙනවා නම් මේ Google Gemini කියන tool එක. දැන් Google Gemini කියන tool එක තමයි මම ඔයාලට අද ඩෙමෝ කරලා පෙන්නන්නේ කොහොමද කරන්නේ කියලා. මේක ගොඩාක් වෙලාවට අනිත් tools වලට සමානයි. එතකොට දැන් මේ Google Gemini එකට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඇත්තටම images හදන්නත් පුළුවන්. එතකොට අපිට කොහොමද අපි images හදන්නේ කියලා බලමු. දැන්
දැන් හිතන්න මේ මට ඕනේ ඉමේජ් එකක් හදාගන්න අර Facebook එකට දාගන්න මේ නිකන් අර ජුවලරි ගිෆ්ට් ජුවලරි බොක්ස් එකක් තියෙනවා. ඒතකොට මම කරන්නේ මේගොල්ලන්ගේ තියෙනවා tools කියන section එක ක්ලික් කරපුවම මේ create image කියලා එකක් තියෙනවා. එතකොට මට පුළුවන් මේ මට image එකක් හදන්න මට කියන්න පුළුවන් මෙයාට I need you to design එක අපි generate කරන්න කියමු 3 styles for a Facebook ad for the following use case මේ මම නිකන් ගහන එකක් මේ මම කියනවා I'm planning to sell jewelry boxes for couples කියලා දාමු and එහෙම කියලා දාලා මේ අපි නිකන් මේ විදිහට දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඒකට යාලා මොකද දෙන්නේ කියලා බලමු. එතකොට මේ ස්ටයිල්ස් තුනක් යාලා කියනවා මේ මිනිමලිස්ට් and එලිගන්ට් කියලා. අපිට පුළුවන් ඒ ටික බලලා ඉවරලා ඉමේජ් එක ක්‍රියේට් වෙනකම් බලන් ඉන්න. එතකොට මේක ඇත්තටම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් විදි කීයක් තියෙනවා. අර මම කිව්වේ Excel sheet එකකින් කරන්න පුළුවන් කියලා කස්ටමර්ස්ලා. ওই Excel sheet එක මේක ඇතුළට අප්ලෝඩ් කරන්න පුළුවන් මෙතනින්. මේ අප්ලෝඩ් ෆයිල් කියලා. Excel sheet එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ පුළුවන් ඔයාලට පුළුවන් ඒ Excel sheet එක ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න මේ මගේ කස්ටමර්ස්ලාගේ බිස්නස් මේ සේල්ස් මදි. එතකොට මම මොනවද කරන්න ඕනේ? ඒක ඇත්තටම සිංහලෙන් උනත් අහන්න පුළුවන්. දෙමළෙන් උනත් අහන්න පුළුවන්. එතකොට ඒ විදිහට උත්තර දෙනවා. එතකොට ඒ හරහා පුළුවන් ඔයාලට මේ ව්‍යාපාරය ගැන තව අදහස් ගන්න. දැන් ඒ වගේම දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් තව කරන්න පුළුවන් වැඩක් තමයි දැන් අපි මේක ජෙනරේට් වුණා. මේ තියෙන්නේ එක ඩිසයින් එකක්. මේ තියෙන තව ඩිසයින් එකක්. තවත් එකක් ඩිසයින් වෙනවා. මේ තියෙන එක ඩිසයින්ස්. මේවා අපිට පුළුවන් මේ වෙනස් කරන්න ටෙක්ස්ට් දාන්න ඒ වගේව කරන්න පුළුවන්. මේ තියෙන තව ඩිසයින් එකක් මේක එනකන් තව එකක් කරමු. දැන් උදාහරණයක් විදිහට හිතන්න මම කරනවා හෝම් ස්ටේ එකක්. I am doing a home stay in Ratnapura, Sri Lanka as a specialist. මේ වගේ කියන්න ඕනේ යාට. ඒ කියන්නේ රෝල් එකක් දෙන්න ඕනේ in hospitality වගේ කියලා. Sector I need you to guide me on increasing the sales කියලා. ඔය වගේ එකක් දුන්නම මෙයාලා brainstorm කරනවා කොහොමද කරන්න ඕනේ කියලා. දැන් ඔය වගේ දුන්නම අපිට බලා ගන්න පුළුවන් මොනවද මෙයාලා කියන අදහස් කියලා. දැන් මේ එක අදහස් කියනවා. එතකොට මේ කියන්නේ මේ many travelers use Ratnapura as a quick pit stop between Colombo and Nella. දැන් මේක හිතනවා මේ ඉංග්‍රීසි භාෂාවට ටිකක් අමාරුයි වගේ නම් මම කියනවා can you explain this in Sinhalese කියලා දැම්මම නම් මේ තියෙන සිංහලෙන් දෙන විදියට. එතකොට මේ එක ඒවා දෙනවා මේ ජෙම් ටුවරිසම් අර මේ ඔහොම කියලා දෙනවා. එතකොට මම කියනවා ඩිජිටල් විසිබිලිටි එක Google Map එකේ ඊට සමාජ මාධ්‍ය Instagram TikTok එකේ තියෙනවා. එතකොට මම කියනවා can you guide me on creating social media calendar for this business කියලා. එතකොට යාලා දෙනවා මේ social media calendar එකක් අපිට කොහොමද දෙන්න ඕන කියලා. එතකොට මෙන්න මේ විදියට
සතියට මොනවද දෙන්න ඕනේ? දිනයක් තියෙනවා. ඒකේ තීම් එකක් තියෙනවා. මොනවද පළ කරන්න ඕනේ? ඊළඟට සඳුදා බදාදා සිකුරාදා ඉරිදා ඊට පස්සේ මේක අපිට Excel sheet එකට export කරගන්න පුළුවන්. එතකොට පළවෙනි සතියේ මොන post එකක්ද දාන්නේ? home stay එකේ නම, aerial view එකක්, රත්නපුරට එන්න ඕනේ මොකද? ඊළඟට food එක, culture එක, adventures මොන හරි තියෙනවා නම් trust එක. එතකොට මෙන්න මේ වගේ වට මේ අදහස් ගන්නත් පුළුවන්. right? එතකොට මේ දැන් මේ 2020 Instagram Reels සඳහා වැඩි ප්‍රචාරණයක් ලැබෙනවා. ඒ කියන්නේ මේ කාලේ මේ Reels කියලා එකක් තියෙනවා. මේ Facebook එකේ, Instagram එකේ සහ TikTok වල ඒ Reels වල තත්පර 15ක් 30ක් අතර වීඩියෝස් ටිකක් හැදුවනම් තව පුළුවන් අපිට මේ යම් දෙයක් කරගන්න. ඒතර මෙන්න මේ විදිහට තමයි අපිට මේ AI පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ AI වලින් ඇත්තටම කරන්න බැරි දෙයක් නැතිම තරම් තමන්ගේ ව්‍යාපාරය සම්බන්ධ තියෙන ගොඩාක් දේවල්. ඒ කියන්නේ ඔයාලගේ තියෙන ඔය මේ ගණන් සම්බන්ධ දේවල්, කියන්නේ accounting උනත් final accounts උනත් හදන්න පුළුවන්. මේක පාවිච්චි කළා. මම දන්නේ ඒක free version එකේ කරන්න පුළුවන්ද කියලා. මම පහුගිය දවසක කරපු වැඩක් තමයි මේ සම්පූර්ණ transactions ටික ව්‍යාපාරයක අරගෙන accountant කෙනෙක් හදන, ඒ කියන්නේ SLFRS කියලා ශ්‍රී ලංකා Financial Reporting Standards කියන ස්ටෑන්ඩඩ් එකට විනාඩි 5ක් 6ක් ඇතුළත සම්පූර්ණ ෆයිනල් accounts ටික හදලා ඉවර කරගත්තා. සෑහෙන දුරට නිවැරදි. ඉතින් ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මේකේ මූලිකම දේ තමයි මේ AI tools පාවිච්චි කරද්දී මෙන්න මේ වගේ රෝල් එකක් දෙන්න ඕනේ මේ කරන්නේ කොහොමද කියලා මේ excuse me. ඔව්. දැන් අපිට කරනකොට අපේ ඉමේජ් එකක් දීලා ඒක තව මොඩිෆයි කරන්න කියලා දෙන්න එක ගැටලුවක් නෑ නේද සර්? එහෙම පුළුවන් නේද? එහෙම පුළුවන්. එහෙම පුළුවන් දෙන්න. එකම දේ මම ඒකට පුදුලිකව විතර කැමති නෑ. ඒ කියන්නේ ප්‍රොෆයිල් තමන්ගේ පින්තූර දීලා ඇඩ්ජස්ට් කරන එකට කැමති නෑ. හේතුව මේ වගේ මේ ඒවා පාවිච්චි කරන අතර මේ data train කරගන්න මේ ඇතුලේ මේ සිස්ටම් එක. ඒකට ඒ privacy සම්බන්ධව මට එච්චර ලොකු මේ තරම ප්‍රියමනාප ගතියක් නැති හින්දා මම ඒකට ඉස්සර කියන්නේ. නමුත් අපිට නිකන් ඔයාලට ඕනේ මේ හොටෙල් එකක හරි මොකක් හරි එහෙම දීලා ඒ ෆොටෝ එක ලස්සන කරලා දෙන්න කියලා ඒ වගේව කරන්න පුළුවන්. ඒකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකට මේ මෙතන තියෙන මෙන්න මේ create image කියන එක පාවිච්චි කරලා මේ කරන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් ඒ images වගේව අලුතෙන් හදන වැඩේට මේ Gemini tool එක ගොඩාක් මේ හොඳයි. ඊළඟට ChatGPT එකේ අලුතෙන් ආව එකක් මේ image gen කියලා මේ tool එක එක නෙවෙයි අතර මේක මේ feature එකක් ඒගොල්ලන්ගේ. මෙන්න මේක මේ ඇවිල්ලා මේ සම්පූර්ණයෙන්ම මේ AI වලින් හදපු ඒවා. දැන් මේක දැන් අපි බලමු මේක ජෙනරේට් කරන්න කොහොමද කියලා. මේ තියෙන ඇත්තටම මේ ගෙවපු එකක්. මම දන්නේ මේක ෆ්‍රී version එකේ මෙච්චර හොඳට වැඩ කරනවද කියලා. නමුත් සර් මම අපි ඉමේජ් එකක් දීලා කියන එකෙන් මම අදහස් කරේ මොකද මම කරන ශේෂ්ත්‍රය ඇඳුම්. එතකොට මම මහන ඩිසයින් එක තමයි මට ෆොටෝ එකට යන්න ඕනේ. ඒකයි මම එහෙම ඇහුවේ. හරි, ඒක කරන්න පුළුවන්. ඒක කරද්දී ඇත්තටම අර දැන් මේ ඔයාගේ අර දැන් හදන මොනාරි ඇඳුමේ ඩිසයින් එක තියෙනවානේ. ඒක දාලා මොඩල් කෙනෙක්ට අඳලා දෙන්න කියලා කිව්වනම් හරි. එතකොට මොකද? එහෙම තමයි මට අවශ්‍ය වෙන්නේ සර්. ඔව් එහෙම කරන්න පුළුවන්. ඒකට මේ Gemini එක මේ හොඳට වැඩ කරනවා. මේ Google Gemini එක. රීල්ස් කරන්න පුළුවන්ද සර්? මොකද? රීල්ස් උත් හදන්න පුළුවන්ද ඒකේ? රීල්ස් හදන්න නම් බෑ. මේ ඒ කියන්නේ මෙහෙම ඉමේජස් වගේ වෙනම දාලා රීල් කියන ඔයාලට ස්ටෝරි එක වගේ හදන්න පුළුවන්. රීල් එකක් විදිහට නම් හදාගන්න බැරි වෙයි. ඒකට Canva වගේ මේ Canva හරි CapCut කියලා tool එකක් තියෙනවා. ඒ දෙක පාවිච්චි කරා නම් හරි. කියන්නේ CapCut එක ෆ්‍රී version එකක් තියෙනවා. මේක
ඒකත් සර් Google එකෙන්ද ගන්න ඕනේ? නෑ නෑ මේ තියෙන්නේ ඒක ෆ්‍රී එකක්. ඔය TikTok ලා හදන්නේ TikTok හදන කම්පැනි හදන එකක් තියෙනවා CapCut කියලා. ඒක පාවිච්චි කරලා මේ පුළුවන් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝස් හදන්න. එහෙම නැත්නම් TikTok තියෙනවා නම් TikTok වලින් උනොත් මේ එඩිටින් ටූල් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒතර මේක මේ තියෙන මේ එක එක ටෙම්ප්ලේට්ස් තියෙනවා. මේ තියෙන්නේ. දැන් මෙන්න මේ වගේව අපිට හදා ගන්න පුළුවන්. මේ අපිට දැන් මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මේකත් සැලකිතු මට්ටමකට ෆ්‍රී මේක මේ ටූල් එක. හරි සර් thank you. excuse me මම කරනවා මේ ටුවරිසම් කරන්නේ මට ෆොරින් මේ කස්ටමර්ස්ලා බේස් එකක් හඳුනගන්න කොහොමද අපිට AI පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන්ද? ඔව් දැන් ෆොරින් කස්ටමර් බේස් එකක් හදන්න ඩිරෙක්ට් ඔයාලට AI යූස් කරන්න බෑ. හැබැයි AI උදව්වට ගන්න පුළුවන්. දැන් එතකොට අපි ඒක මේ මෙතනින්ම අහමු මේ Gemini free එකෙන්. දැන් මෙන්න මෙහෙමයි. ඒක කියන්න ඕනේ. I am doing මොන ටූරිසම්ද කරන්නේ? ඉන්බවුන්ඩ් ටුවරිසම් එක කරන්නේ. මොනවාද? ශ්‍රී ලංකා ඉන්බවුන්ඩ් ටුවරිසම් ශ්‍රී ලංකාවේ ඉන්බවුන්ඩ් ටුවරිසම් ලංකාව ඇතුලේ tourism business in Sri Lanka and මට ඕන යුරෝපියන් කන්ට්‍රීස් වල තමයි මේ කස්ටමර් බේස් එක හඳුන ගන්න ඕන. hospitality specialist. I need you to guide me on acquiring European customers. දැන් මෙතනදී මේ දැන් බිස්නස් එක ගැන මෙයාට අදහසක් නැතිලා අපිට කියන්න පුළුවන් මේ please ask questions if you need කියලා. එතකොට මෙයාලා මේකේ තියෙන වෙනස තමයි දැන් මේවාර දැන් මේ දැන්ට තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්කත් බල්ලා යාලා කියනවා. එතකොට මේ දැන් මේ කියන මේ සිල්වර් සර්ෆර්ස් ලා කියන travelers age 60 plus with high disposable income they prefer slow travel historical narratives with cultural triangle කියලා. එතකොට මේ value added positioning ගැන කියනවා. එතකොට my question for you මොකද්ද what is your primary offering කියලා අහනවා. මේ here are my answers. මේක සිංහලෙන් දෙන්නත් පුළුවන්. මම මේක ඉංග්‍රීසි වලින්ම දෙන්නේ. මම හිතන්න මම මේක දෙන්නේ කියලා මේ ස්පෙෂලායිස් ට්‍රෙකින් ටුවර් එකක් කියලා අර පිකෝ ට්‍රේල් වගේ එකක්. එතකොට which European region is your current dream client from? අපි කියමුකෝ targeting Germany because a different tone and platform than targeting Italy or the UK. අපි කියමු UK customers ලා කියලා. What is your current sustainable footprint? Do you have existing community base? You know, I can help package into marketing story. Currently, එහෙම එකක් නැහැ කියලා කියමු. ඒකට අපි බලමු මොකද්ද දෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේව ගැන කියනවා. එතකොට මේ පිකෝ ට්‍රේල් ගැන මම කිව්වා. දැන් ඔන්න පිකෝ ට්‍රේල් එක ගැන යාලා කියනවා. හරිද? එතකොට low cost sustainable wins තියෙනවා. එතකොට දැන් මේ ගැන මෙයා brainstorm කරනවා. එතන මේ වගේ brainstorm කරන්න යාට දෙන්න ඕනේ. එතකොට one final question to sharpen this plan. Do you current trekking tours focus on the popular Alla Horton plains කියලා තියෙනවා. එතකොට මම කියනවා yes I'm doing Alla Horton plains කියලා. හරි එතකොට මේ ඔන්න මෙතන එකක් කියනවා the anti crowd strategy for Horton Plains කියලා. Most tourists arrive at the Horton Plains at 6 am creating a traffic jam
at World's End. UK hikers hate crowds. The reverse loop or side trail, while most go to the World's End first, offer a nature first route. Market the Totupala Kanda trail කියලා එකක් තියෙනවා මේක මම දන්නේ as an add-on. එතකොට a 2-hour hike with almost no crowds and incredible bird watching. දැන් මේ තියෙන්නේ ඔය මේ strategies මේ උපාය මාර්ග අපිට කොහොමද මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර Ella is a backpackers hub, but the high spending UK market wants something more exclusive. ඒතර Ella rock එකකින් එහා පැත්තේ මොන හරි කරන්න කියලා කියනවා. එතකොට connected to stage 15 or 16 of the Pico Trail. ඊළඟට night hike එකක්. sunrise breakfast එකක්. හරිද? ඊළඟට මේ creating a sustainability from scratch. The plastic free guarantee එක. carbon neutral. දැන් ওই ටික ඔක්කොම කියනවා. දැන් ওই ටික කිව්වට දැන් මෙයා අහනවා දැන් මේකට මට මේ අහනවා ඊට පස්සේ කියන වෙබ්සයිට් එකක් හරි Instagram page එකක් හරි දැනට තියෙනවද කියලා. දැන් එහෙම තියෙනව නැත්නම් ඔන්න ওই දෙක හදාගන්න කියලා. දැන් හිතන්නකෝ අපිට Instagram page එකක් තියෙනවා කියලා. Yes, I have a දැන් ඔහොම කිව්වම එතකොට මේ you have the most powerful tool for each travelers in 2020. කියන්නේ UK arrives in Sri Lanka search by 35% this year. And for active travelers, Instagram is their primary search engine. එතකොට මේ Instagram තමයි හරිම channel එක Google එකටත් වඩා UK trackers ලා ගේන්න. එතකොට මෙන්න කියනවා මේව ටික. bio එක update කරන්න. grid layout එකට rule of 3 කියන එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ view එකක් තියෙන්න ඕනේ, reality එකක් තියෙන්න ඕනේ, reward එකක් තියෙන්න ඕනේ. හරිද? Pico Trail එකේ keywords පාවිච්චි කරන්න කියලා කියනවා. ඊළඟට actionable stories and highlights දෙන්න කියලා කියනවා. ඊට පස්සේ British engagement hack. ඒ කියන්නේ don't just use Sri Lanka. Use UK traveler මෙන්න මේ වගේ hashtags පාවිච්චි කරන්න කියලා කියනවා. Right? ඊට පස්සේ the tag a mate caption. Brits have a strong walking club culture. ඒ කියන්නේ caption idea එකක් දෙන්න කියනවා. Horton Plains hits different at 7 AM. Tag the person you trust to navigate the mist කියලා මෙන්න මේ වගේ දාන්න කියනවා. ඔන්න ඔය වගේව දාලා මේ එයාලා brainstorm කරනවා. එතකොට මට කියන්න පුළුවන් මෙයාට I need you to create an action plan for this කියලා දුන්නා නම් action plan එකක් තියෙයි task list එකක් එක්ක මෙයා ඔය task list එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? මොකද්ද product එක කියලා. right? ඊට පස්සේ මොකද්ද building instant sustainability month කියලා. මේ village launch pivot එකක් හදනවා. පොඩි products ටිකක් හදනවා. ඊට පස්සේ strategic Instagram content එක මොනවාද දාන්නේ Instagram එකේ. right? එතකොට Horton Plains එකේ දැන් මේ අදහස් සමහරලාට දැන් එකපාරම ඔයාලට එන්න තියෙන්න පුළුවන්. ඒතර මේ වගේ දේවල් පාවිච්චි කරලා තවත් හදාගන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඕනනම් කියන්න පුළුවන් social Instagram calendar එකක් හදන්නේ කොහොමද කියලා. ඒ වගේ ටිකක් බලලා එකට ඕන sample photos ටිකක් ගෙන්න ගන්නත් පුළුවන්. මෙන්න මේ මට ideas ටිකක් දෙන්න කියලා. ඒතකොට එහෙම කරන්න පුළුවන්. ඒතර මම මේක දැන් මම ඒතර මේක ගෙනිච්චේ මේක කතාවක් විදිහට ගෙනිච්චේ. එහෙම ගෙනියන්න හේතුව තමයි එහෙම ගත්තම මෙතන හැදෙන context කියලා සංකල්පයක් තියෙනවා. කියන්නේ සම්පූර්ණ සන්දර්භය මෙයාලට තේරෙනවා. මේ AI එකට තේරෙනවා මෙන්න මේක තමයි මෙයා අහන්නේ මෙයාට තියෙන ප්‍රශ්නේ මේකයි එහෙමම කියලා. එතකොට ඒක උඩ අපිට පුළුවන් අලුතෙන් අදහස් කියලා මේ අදාළ කරන වැඩේ කරගන්න. මගේ උත්තරේ ප්‍රමාණවත්ද? මට දැන් කෙලින්ම මේ කස්ටමර් බේස් එකක් කොහොමද කන්ටැක්ට් කරගන්නේ කියලා තමයි යුරෝපියන් කස්ටමර් UK තමයි UK ෆෑන් ජර්මන් තමයි මේ ફોකස් කළේ. ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්න ඒගොල්ලෝ හොයාගන්නේ කොහොමද කියලා මේ කස්ටමර් බේස් එක හොයාගන්න බෑ ඔයාට. ඒගොල්ලන් හොයාගෙන එන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. සර් මටත් ඒ ප්‍රශ්නෙම මම මේවා කරනවා. මොකද දැන් අපි මේ booking.com නැත්නම් Airbnb නැත්නම් Agoda හරහා අපිට එහෙම අපිට අපේ මේ කට්ටියව ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව අපි ටාගට් කරපු රටකට මෙහෙමයි කියලා අපිට AI හරහා Instagram එකෙන්
මේ Instagram එකෙන් අපිට එහෙම ගෙන්න ගන්න පුළුවන් දර කිව්වා වගේ කන්ටෙන්ට් එකක් ඔව් හදලා. ගෙන්න ගන්න පුළුවන්. දැන් ඒ ප්ලෑන් එක තමයි මේ හදලා තියෙන්නේ. දැන් UK අයයි ජර්මන් අයයි කියන්නේ වර්ග දෙකක්. ඒගොල්ලන්ට මාකටිං කරන්න ඕනේ විදි දෙකකට. දැන් හොඳම දේ තමයි එහෙම දෙකටම ටාගට් කරන්න නැතුව එකකට ටාගට් කරනවා. එතකොට එයාලා දීලා තියෙනවා දැන් අපි ගේන්න නම් අපි ගාව ප්‍රොඩක්ට් එකක් තියෙන්න බෑ. ඒ ප්‍රොඩක්ට් එක රිෆයින් කරන්න කියලා තමයි මාසයක් විතර දීලා තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මෙයා කියන්නේ ඊළඟට සස්ටේනබිලිටි සම්බන්ධව කරන්න කියලා. ඒ කියන්නේ මොනවාද මේ අපි ඉන්න කට්ටියට කොහොමද කරන්න කියලා. දැන් මේකේ මුලම මෙයා දුන්න ටිප් එක කියවුවනම් Instagram එක තමයි number 1 users ලා ගෙන්න ගන්න පාවිච්චි කරන්න කියලා. එතකොට එයා කියනවා මෙන්න මේ ස්ටෙප් ටික කරන්න කියලා. ඔයාලගේ contact details එක දාලා මේ විදිහට කරොත් බොහෝ විට කස්ටමර්ස්ලා ඔයාලම හොයාගෙන එන්න පුළුවන්. දැන් මේ British engagement hack එක කියලා කියන්නේ මෙන්න මේක. මේව දාපුවම කස්ටමර්ස්ලා ඉන්නේ මේකට කැමති අය ඔයාලව කන්ටැක්ට් කරා. එතකොට ඒවට රිප්ලයි කරලා එතනින් එහාට ඔයාලා සේල් එක කරගන්න. එතන මේ ස්ට්‍රැටජි එකේදී වෙන්නේ මම අර කලින් මුලින්ම කියපු වැඩේම තමයි මෙතන තියෙන්නේ. කියන්නේ හොඳම ප්‍රොඩක්ට් එක තිබ්බත් මිනිස්සු දන්නේ නැත්නම් එයා මේ ඔයාලව හොයාගන්න කියන්නේ. එතකොට මෙතනදී වෙන්නේ මේ විසිබිලිටි එක හදන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට AI එක මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි අරගෙන මයින්ඩ් සෙට් එක මේ පොඩ වෙනස් කරගන්න ඕනේ අපි කොහොමද ඕක කරන්න කියලා. දැන් අපි අපේ ප්‍රොෆයිල් එකේ අපි හදනවනේ මේ අපේ ගැන විස්තරයක් අපිට ඒක ෂෙයා කරන්න පුළුවන්ද Instagram එක හරහා? පුළුවන්. ඒක අපි කොහොමද අපි fully organic එතකොට අපි කරන්නේ බලාපොරොත්තු වෙන ඒවා ඒගොල්ලන් ආපු වෙලේ ඉඳලා චෙකින් ඉඳලා චෙක් අවුට් වෙනකම්ම අපේ ප්‍රෝග්‍රෑම්ස් මොනවාද ඒ ටික ඔක්කොම අපි ගෙනියන ටුවර්ස් ඒ ඔක්කොම එකට දාන්න පුළුවන් නේද සර්? දාන්න පුළුවන්. ඒ ප්‍රොෆයිල් දානකොට හොඳම වැඩේ තමයි සක්සස්ෆුල් බිස්නස් එකක් කොහොමද ඒක කරන්න කියලා Instagram ප්‍රොෆයිල් වලට ගිහිල්ලා හොඳට බලන්න. එහෙම බලන්න බැරි නම් එහෙම බලන්න පුළුවන් කවුරු හරි ට්‍රේනි ග්‍රැජුවේට් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක්ව ගන්න ට්‍රේන් කරලා. ඒ වැඩේට අරගෙන එයාට කියන්න මේ බලලා ඔයා Instagram එක විතරක් ફોකස් කරලා කරන්න කම්පිටිටර්ස්ලා රිසර්ච් කරලා කරන්න කියලා. එයාට දෙන්න ඕනේ ටාස්ක් ටික දැන් හිතන්නකෝ දැන් ඔයාලට මේ වැඩේ කරන්න මේ කම්පිටන්සි මදි කියලා. එතකොට ඔයාට හැබැයි ස්ට්‍රැටජි එක ඔළුවේ දෙන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් අරගෙන අපිට කියන්න පුළුවන් එයාට ටාස්ක් ලිස්ට් එකක් දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මෙහෙම කියතෑගේ. මේ I need to hire junior මෙහෙම මම නිකන් කියන්නේ marketing guy for this approach. Can you give me a task list for him to follow කියලා දැම්මනම් right එතකොට මේගොල්ලන්ට දෙනවා daily task ටික මොනවාද morning trail එක check කරන්න post a 15 second real time story from Malla to Horton Plains එන 24 hour reply rule එකක් පැය 24ක් හදලා reply කරන්න ඕන ඊළඟට spend 30 minutes liking and commenting on post tag to Pico Trail and Horton Plains ඕම කිය දෙනවා ඊතර weekly task set එකක් දෙනවා ඊට පස්සේ green audit එකක් දෙනවා junior must report on one small green win හරිද Pico Trail එක ගැන රිසර්ච් එකක් කරන්න ඕන මාසෙට ටාස්ක් ටිකක් දෙනවා හරිද මේ තියෙන UK micro influencer outreach identify and message 5 UK based slow travelers or hikers currently in Sri Lanka or planning a trip offer them a guided experience in exchange for a dedicated reel දැන් මෙන්න මේවෙන් තමයි කරන්නේ ඊට Google My Business දැන් මේ තියෙන මේ ටික කරන්නේ නැතුව අපිට කියන්න බෑ අපිට බිස්නස් නැහැ කියලා දැන් මේවා කරන්න නම් කවුරු හරි කෙනෙක් තමන්ට කම්පිටන්සි නැත්තම් එහෙම එක්කෙනෙක් අරගෙන මෙන්න මේ AI එක පාවිච්චි කරලා මෙන්න මේ ටික කරලා දෙන්න කියලා ඒ ටාස්ක් ටික ෆලෝ අප් කරන්න. එහෙම කළා තමයි බිස්නස් එක හදාගන්න ඕනේ. මතක තියාගන්න මේ බිස්නස් එක සාමාන්‍ය මේ ටුවරිසම් වල නම් තියෙන්නේ එන්ජින් එක ස්ටාර්ට් වුණාම දිගටම එන්න ගන්නවා සේල්ස්. එතකොට මේ ෆ්ලයි වීල් එක මේ ස්ටාර්ට් කරකව ගන්න එක තමයි මේ තියෙන වැදගත්ම දේ. මේකෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර AI පාවිච්චි කරන්න ඕන ඔන්න ඔය වැඩේට.
සර් අපි මොන වගේ කෙනෙක්වද අපිට මේ සම්බන්ධව හවුල් කරගන්න ඕනේ? ඒ කියන්නේ පොඩක් අපිට රෙකමන්ඩ් කරන්න මොන වගේ කෙනෙක්ද මොන වගේ ප්‍රොෆෙෂනල් එකක් තියෙන ඒ මේකට කෙනෙක්ද ගන්න අපිට පුළුවන් මේක හදලා දෙන්න ප්‍රොෆෙෂනල්ස්ලා පුළුවන්? ප්‍රොෆෙෂනල්ස්ලා දැන් ඩිජිටල් මාකටිං සම්බන්ධ හ්ම්. ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ඉන්නවා සමහරලාට ඒ කියන්නේ දැන් ටුවරිසම් වලට නම් ටුවරිසම් කරන ඩිජිටල් මාකටිං ප්‍රොෆෙෂනල්ස් ඉන්නවා. හැබැයි දැන් ප්‍රශ්න තියෙන සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ගොඩාක් හයි ප්‍රොෆෙෂනල් අයගේ ප්‍රයිස් එක ටිකක් වැඩි. මේ හැබැයි දැන් ඒ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිස් එකකට දැන් ස්මෝල් එන්ටර්ප්‍රයිස් එකට ඒ වගේ ගාණක් ගෙවලා ගන්න බැරි නම් හොඳම වැඩේ තමයි ග්‍රැජුවේට්ස්ලා යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට්ස්ලා ගන්න පුළුවන් ට්‍රේනින්. ඒ කියන්නේ ඔයාලට ගන්න පුළුවන් ටික කාලයකට. ඒ වගේ එක්කෙනෙක්ව යුනිවර්සිටි එකකට කතා කරලා හරි එහෙම නැත්නම් ඉන්න හයි එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකකට කතා කරලා ටුවරිසම් ගන්න දන්න කවුරු හරි එක්ක කතා කරගෙන ඒගොල්ලන් හරහා ඒ වගේ එක්කෙනෙක්ව ගන්න එක. ඒ අරගෙන ඒගොල්ලන්ගෙන් කරන්න පුළුවන් වැඩේ තමයි කන්සල්ටන්සි එකක් ගන්න එක. එහෙම නැත්නම් ඒ වගේ කෙනෙක්ව මේ ට්‍රේනි කෙනෙක් විදිහට හයර් කරලා මේ වැඩ ටික කරව ගන්න එක. හැබැයි ව්‍යාපාර හිමිකරුවෝ විදිහට දැනගන්න ඕන දේ තමයි මේ සම්බන්ධ සැලකුතු මට්ටමක රිසර්ච් එකක් ඔයාලත් කරන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න කියලා දුන්නා කියලා ඒක වෙයි කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ. මේ සම්බන්ධව AIම පාවිච්චි කරලා ඔයාලත් ඉගෙනගෙන ඊට පස්සේ ඒ වැඩේ කරන්න දුන්නා නම් හොඳයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. එහෙම සර් කරන්න ඕක මම ඕනම දැකලා තියෙනවා. පැත්තකට යොදා ගන්න පුළුවන් නේද සර්? ඕනම ශේෂ්ත්‍රයකට. මොකද? ඔය කියපු ටික ඕනම ශේෂ්ත්‍රයකට ඕනම යොදා ගන්න. ශේෂ්ත්‍රයකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕනම මේ ශේෂ්ත්‍රයකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් Facebook වල අපිට වඩා ප්‍රයෝජනවත් වෙන්නේ ඇඩ් එකක් බූස්ට් කරනවට වැඩිය ඇඩ් මැනේජර් එකෙන් ගිහිල්ලා ඇඩ් එකක් ඔව් කරන එකනේ. ඔව් එතකොට ඔව් ඒක Instagram වලටත් ඒකම ඔව් එන්න කියලා අපිට දෙන්න පුළුවන්ද? Instagram පුළුවන් වලත් ඒක පුළුවන්. ඔව් කියලානේ. එතකොට ඒක ඉෆෙක්ටිව් වෙයි නම් අපිට එහෙම කරන්න පුළුවන් නේද? Facebook ඔව් ඇඩ් අතන මැනේජර් ගිහලා එක. බූස්ට් කරන්න යන්න එපා. ඒක මේ පාඩුයි. හැබැයි දැන් ඇඩ් එක බූස්ට් කරනකොට බලන්න ඕනේ හැම වෙලේම ඉලක්කම් දිහා බලාගෙන ඉන්න ඕනේ. කියන්නේ ඇනලිටික්ස් බලාගෙන ඉන්න ඕනේ කොහොමද ඇඩ් එක perform කරන්නේ කියලා. එතකොට ඒක මොබයිල් එකට දාගන්න අර ඇඩ්ස් මැනේජර් ටූල් එක මේ ඇප් එක දාගන්න මේ ඇඩ්ස් perform වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට තමයි ඒක ඒක බලන්න අපිට පුළුවන්. කොහෙනවද කොච්චරක් දෙනෙක් view කරාද කියලා ඒකේ කවුන්ට් වෙනවා ඇති නේද සර්? ඔව් අපි ඒක view එක විතරක් නෙමෙයි පබ්ලිෂ් අපි කරාට අපි පස්සේ ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවනේ කැම්පේන් එකේ ඔබ්ජෙක්ටිව් එක අපි ඒක රීච් වෙන්න පුළුවන් අපේ ලීඩ්ස් වෙන්න පුළුවන් ඒ ඔක්කොම ටික පෙන්නනවා ඩීටේල් බලන්න පුළුවන් අනිත් එක අපි මොන ඩිමෝග්‍රැෆික්ස් වලින් ඉන්නේ කොයි පළාතෙන් දෙන්නේ ඊළඟට ගෑනු අය දෙන්නේ පිරිමි අය දෙන්නේ ඒව බව බලන්න පුළුවන්. එතකොට එහෙම බලලා තමයි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර පොඩි පයිලට් ඇඩ් එකක් රන් කරනවා. පයිලට් ඇඩ් එකේ ඔප්ටිමයිසේෂන්ස් දිහා බලලා තමයි ඊළඟ ඇඩ් එක රන් කරන්න පටන් ගන්න. සමහරවිට එකම වැඩේට ඇඩ් දෙක තුනක් රන් කරන්න වෙනවා. සර් සර් ලීඩ්ස් මේක නම් අපිට මේ බලා ගන්න පුළුවන්නේ අපිට මේ ලීඩ්ස් ගන්න පුළුවන් මේ WhatsApp මැසේජස් විදියට. එතකොට අපිට ඔව් දැනගන්න පුළුවන් නේ. එතකොට හරියටම පුළුවන්. සංඛ්‍යාව. ඔව් සංඛ්‍යාව එතනින් බලන්න පුළුවන් ඇඩ්ස් මැනේජර් කෙනෙක් පෙන්නනවා හැබැයි. ඔව්. සර් මේකට අපිට එක රටක් නැතුව කොන්ටිනෙන්ටල් වයිස් උයි එතකොට ඒ එන අයගේ ප්‍රොෆෙෂනලයිසම් එකත් බලා ගන්න පුළුවන්ද මොන වගේ අයද මොකක්ද මේගොල්ලන් එන්නේ කියන එක අපිට එතකොට අපි දන්නවනේ මේගොල්ලන් ගැන කලින් බෑග්ග්‍රවුන්ඩ් එක මේගොල්ලන් කවුද කියන එක එහෙම ඒ බලා කියන්නේ ගන්න paid ads පුළුවන්ද වලදීද? ආ paid advertisements වලදීද? ඔව් දැන් ඒගොල්ලන් view කරනකොට දැන් ඒ view එකෙන් සමහර වෙලාවට මම view එක ගිහිල්ලා profile එක බලනවානේ මේ කවුද මෙයා ඔව් බැලුවේ ඔව් කියන එක. ඔව් එහෙම අපිට පුළුවන් නේද? එහෙම අපිට එතකොට ඒක ඇත්තටම ඇඩ් මැනේජර් එක හරහා නම් ඒක කරන එක සාර්ථක නැහැ. මේ එහෙම කරන එක ටිකක් අමාරුයි. ඇත්තටම හේතුව ඔක කලින් කරන්න පුළුවන්කමක් තිබ්බා. දැන් නම් ඇත්තටම දෙන්නේ අර මේ Facebook එකේ ওই privacy සම්බන්ධ ගැටලු කීපයක් ඇවිල්ලා නඩු කියලා අර මේ ප්‍රශ්න වෙච්ච හින්දා දැන් ගොඩක් එහෙම ප්‍රොෆයිල් බලන එක සාර්ථක නැහැ. හැබැයි ලීඩ් වලට එන ප්‍රොෆයිල්ස් බලන්න පුළුවන්. හැබැයි දැන් අපි ටාගට් කරනකොට දැන් අර කන්ටිනෙන්ටල් වයිස් ටාගට් කරනවා කියලා තියරි එකක් නැහැ. මොකද එහෙම වුණොත් අපිට ලොකු ඇඩ් බජට් එකක් එනවා. හැම වෙලෙම අපි ඇඩ් කැම්පේන් රන් කරනකොට හරීම මේ ස්පෙસિෆික් වෙන්න ඕනේ. එහෙම නිකන්
නැතුව රන් කරන්න බෑ. එතකොට අපිට පුළුවන් ඉන්ට්‍රෙස්ට් දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන් මෙන්න මේ වගේ කට්ටියට විතරක් මේ ඇඩ්ස් පෙන්වන්න කියලා දෙන්න පුළුවන්. මෙන්න මේවට ලයික් කරලා තියෙන කට්ටියට විතරක් අපිට පෙන්වන්න කියලා වගේ එහෙම කියන්න පුළුවන්. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. පුංචි බාධා කිරීමක් කරනවා මම හිතන්නේ අපේ කාලෙත් අවසන් 12යි 5යි වෙලාව මේ අතරම හරි සතුටුයි මේ මෙතුමා ප්‍රායෝගිකව මේ වැඩේ කරන එක සහ මේ අපේ මම දන්නවා අපි විචාරකයන්ට හොඳ අවබෝධයක් ලැබුණා මෙතුමාගෙන් මේ පැහැදිලි කිරීමත් එක්ක අතර මම හරි කැමතියි මේක තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන් නම් නමුත් අපිට කාලේ බාධා කිරීමක් කරනවා අවසන් පොඩි කාලයක් දෙන්නට පුළුවන් විශේෂයෙන් තව මොනවා හරි අපේ විචාරක මහත්මීට අහන්නට තියෙනවා නම් අපි චූටි කාලයක් ගමු ඒකට ඊට පස්සේ මම හිතනවා අපිට දැන් අවසන් කරන්න කාලය ලැබිලා තියෙන්නේ කියලා මොනවා විශේෂයෙන් දෙයක් අහන්නට තියෙනවද මෙතුමාගෙන් කාට හරි? ඔව් අනේ අපිට රෙකෝඩින්ග්ස් ලැබෙනවනේ සර් ඒක දැනගන්න පුළුවන්. ඔව් මේක මේ දැනටත් Facebook එකේ live යනවානේ. ඊට අමතරව මේකේ තව දින කිහිපයකින් මේකේ සංස්කරණය කරන ලද වීඩියෝ පටය අපි සෙට් TV කියන අපගේ YouTube channel එකට මුදා හරිනවා. මේ ඊට අමතරව ඕනම කෙනෙකුට පුළුවන් සෙට් රත්නපුර කියන අපගේ Facebook පිටුවේ සහ කිරණ කියන Facebook පිටුවේ මේක ප්‍රචාරය වෙනවා. මම ලින්ක් එක දාලා තියන්නම් chat box එකට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් විදිහට. මේ හෙලෝ මට තව දෙයක් කියන්න තියෙනවා. දැන් මේක අපි ගොඩක් දේවල් අපි මේකෙන් දැනගත්තා. අපි මේක කරගෙන යනකොට මේ වෙලාවේදී අපිට ප්‍රැක්ටිකලි අපිට එන දේවල් ට්‍රබල් ෂූට් කරගන්න අපිට ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් විදියට මේක අපිට ලොකු අතදීමක් අපි ඉතුරු වැඩ ටික කරගන්න මොකක් හරි අපි මගකදී ස්ටක් වුණොත් අපි කොහොමද කරගන්නේ කියන එක. ඒකට අපිට උදව්වක් කරන්න පුළුවන් විදියට මේ ඔයගලන්ට මේ එහෙම දෙයක් ඕගනයිස් කරන්න පුළුවන්ද? මගකදී මේකේ මූලික අභිප්‍රාය ඇවිල්ලා SME කැටගරි කට්ටියව මේ අප්ලිෆ්ට් කරන එකනේ. ඉතින් ඒක නිසා අපිට මගකදී මොකක් හරි මේ ටෙක්නිකල් ඉෂුව එකක් වගේ මොන හරි આવොත් අපිට එකෙන් ඔයගලන්ගෙන් උදව්වක් ගන්න පුළුවන්ද? ස්පෙෂලි ට්‍රේනර්ස් ලගේ. ඇත්තට මේක අපේ ආයතනයට ඍජුවම සම්බන්ධ වෙන කාරණාවක්. විශේෂයෙන්ම කියන්නට තියෙන්නේ දැන් අපි සම්පත්දායකතුමා අපි සම්බන්ධ කරන්න අවශ්‍ය කටයුත්තක් කරන්න ඉදිරියේදී එතුමා කොහොමද ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් කියන එක සහ ඊට අමතරව වෙනත් විශේෂ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවබෝධයක් ගන්නට අවශ්‍ය නම් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයක් තියෙනවා. ඊට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් දෙදෙනෙක් හෝ ඊට ආසන්න බොහෝ දුරට දෙදෙනෙක් සේවය කරනවා. ඔවුන් ඍජුවම සම්බන්ධ වෙලා ඔබට ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ සම්බන්ධීකරණය කරගන්නට පුළුවන්. එහිදී අවශ්‍ය තොරතුරු ලබා ගන්නට සුදුසු සම්පත්දායකෙක් හෝ ඒ දැනුම අපිට ඔබට සමීප කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ පුද්ගලයාට මේ දැනුම අපිට බෙදා ගන්න දෙයිද අපිට? දැන් අපි දැන් කතා කරමු. ඔව් එතනදී සම්බන්ධීකරණයක් තමා කරන්නේ ඔබතුමියට අවශ්‍ය දැනුම අපි හිතමුකෝ දැන් මේ ආහාර විජලන තාක්ෂණය කියලා මම උදාහරණයකට ගන්නෙ. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් සිටින ප්‍රවීණයෙක් ඔබතුමියට සම්බන්ධ කරලා දෙන ක්‍රමවේදයක් හදන්නට. මොකද මම මේක කියන්නේ මීට කලින් මාස කිහිපයකට කලින් සබරගම විශ්වවිද්‍යාලයේම ආහාර විද්‍යා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශාධිපතිතුමිය අපිත් සමග මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වුණා. මේ එහෙම අපිට ඒ වගේ සම්බන්ධීකරණයක් කරලා දීමේ හැකියාවක් තියෙනවා. බොම් ස්තුතියි. මම අර කියපු Facebook එකේ link එක දාන්නම් සෙට් බියුරෝ කියලා අපේ Facebook දිනුමක් තියෙනවා. මේකේ මේ වෙනකොට මේක සජීව ප්‍රචාරය වෙනවා. මම chat box එකට දාන්නම් ඒකේ link එක. එකට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. තව දවස් කීපයක් තියෙනවා. ඒ අතරේ අපි මේක සංස්කරණය කරපු වීඩියෝ පටයත් සෙට් TV කියන අපගේ YouTube channel එකට දානවා. ඒ අතරින්ම මතක් කරන්නම් මේ අත්සන් ලේඛනය ගැන නැවත වතාවක් අත්සන් ලේඛනය සම්පූර්ණ කරපු නැති කවුරු හරි ඉන්නවා නම් මේ අවසන් වෙලාවේ චූටි කාලයක් අරගෙන ඒක සම්පූර්ණ කරන්න.
වෙනත් විශේෂ දෙයක් කතා කරන්නට තියෙනවද අපිට නැත්නම් අවසන් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ අපිට අවසන් කරන්න පුළුවන්. මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කාලිංග ගුණවර්ධන මැතිතුමාට මේ අපි හැමෝම දන්න සහ ගරු කරන ශේෂ්ත්‍රයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නේ මේ රටට ඉතා විශාල සේවාවක් කරන දැනුමින් රට සන්නද්ධ කරන්නට කටයුතු කරන පිරිසක්. ඇත්තටම එතුමන්ලගේ කාලය හරි වටිනවා. එතුමා අපේ ව්‍යවසායික වෙනුවෙන් ගත කරපු මේ පැය දෙකට අපි එතුමන්ට දෙහිම ස්තුතිවන්ත වෙනවා. එතුමා වගේ කාර්යබහුල රාජකාරිකයේදී සිටියදී අප වෙනුවෙන් මේ කාලය විලංගු කිරීම සම්බන්ධයෙන් මම හිතනවා එතුමාගෙන් අපි සුවිශේෂී ප්‍රයෝජනයක් ගත්තා. ඒ වගේම මේ එතුමා දුරකථනයෙන් ඉදිරියටත් සම්බන්ධ කරගන්නට අපේ කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා සුදුසු විදිහකට දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය හෝ ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයක් අපිට කියන්නට කියලා අවස්ථාව දෙනවා. අවසාන වශයෙන් අපේ දේශකතුමාට මේ සම්බන්ධයෙන් පොඩි අදහසක් ඉදිරිපත් කරන්නට කියලා. හරි හැමෝටම බොහොම ස්තුතියි. මම වඩාත්ම කැමති දෙයක් වුණා ඇත්තටම ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න ඇහුවේ නැත්නම් ඇත්තටම ඉගෙනීමක් නැහැ කියන එක තමයි මගේ අදහස. ප්‍රශ්න අහන්නේ ඇත්තටම ඒ ගැන උනන්දුවක් තියෙන හින්දා. ඉතින් අපි බලමු මේ අපි දන්න දේවල් සමාජයට කියලා දෙන්නේ කොහොමද කියලා ඒකට මොකක් හරි විදියක් හදන්න. ඇත්තටම මේ ලංකාවේ මම පුද්ගලික විශ්වාස කරන දේ තමයි මේ ව්‍යවසායිකයෝ වැඩි දියුණු වෙලා ඒ අය අතර සල්ලි එන විදිහ හැදුවොත් ලංකාවෙන් එහාට හිතුවොත් අපිට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඒකත් එක්ක මේ තාක්ෂණය කොහොමද පාවිච්චි කරලා අපි කරන්නේ කියන එක ගැන අපි අලුතෙන් හිතන්න ඕනේ. ඉතින් ඒකට මම හිතනවා හොඳ ප්‍රවේශයක් හම්බෙන්නේ නැති කියලා. ඉතින් මේක අවස්ථාව දුන්න රත්නපුර කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරියේ මේ මැතිතුමන්ලටත් බොහොම ස්තුතියි. ඒ වගේම මේ වැඩේට සම්බන්ධ වෙච්ච සියලුම ව්‍යවසායිකාවන්ටත් ඒකට කියන්නේ බොහොම ඇක්ටිව්ලි සම්බන්ධ වීම ගැනත් මම බොහොම සතුටු වෙනවා සහ ඒ වගේම ස්තුතියි පුද කරනවා. ස්තුතියි. හොඳයි අපිට එහෙමනම් වැඩසටහන contact number එක සර් එන්න මම දාන්නම්. chat box එකට දාලා තියෙන 077 186යි 212. එතුමාගේ නම කාලිංග ගුණවර්ධන සබරගම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පරිගණක අධ්‍යයනාංශයේ එතුමා එක්ක සම්බන්ධයෙන් කියන ඉල්ලීමක් කරමින් නැවත වතාවක් අද දවසේ අපත් සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපගේ සම්පත්දායකතුමාට සහ මේ පැය දෙකකට වැඩි කාලයක් අපත් සමග සම්බන්ධව සිටි ව්‍යවසායික ඔබ සියලු දෙනාටම කුඩා ව්‍යාපාර සංවර්ධනාංශ වෙනුවෙන් ගෞරවනීය ස්තුති පුද කරමින් අද දිනට නියමිත වැඩසටහන මෙයින් අවසන් කරනවා. නොබෝ දිනයකදී තවත් මෙවැනිව ඵලදායී සාර්ථක වැඩසටහනකින් ඔබ හා සම්බන්ධ වෙන්න සියලු දෙනාට සුබ දවසක්. බොහොම ස්තුතියි.